මම මේක ප්ලේ කරාට පස්සේ ඔයා කියන්න මොකද්ද මේ බ්‍රෑන්ඩ් නේම් එක කියලා. ඔය බ්‍රෑන්ඩ් එක දැන් නෑ නේද? මේක ඉතිසලා ඒ බ්‍රෑන්ඩ් එක නැති වුණත් අද ඔයාලට මතකයි. ඒ මොකද්ද කියන කියන්නේ නැතුව මේක දන්නවා මිනිස්සු. සිගරට් පැකට් එකක් ගත්තාම ඒ පැක් අන්රැප් කරනකොට අර සීල් එක රිප් ඔෆ් කරනවා. ඒක හරි ලස්සන සීල් පැක් එකකින් ඉන්නේ. ඒගොල්ලෝ පැකේජින් වලට වියදම් කරනවා. මොකද මේවා යුරෝපියන් කම්පැනිස් වලනේ. ඒ අන්රැප් කරනකොට අන්බොක්ස් කරනකොට වෙනම එක්ස්පීරියන්ස් එකක් දෙනවා කස්ටමර්ට. ඒ දෙන්නේ ඔය ටච් එක. iPhone එකක්, MacBook එකක් හරි ආසයිනේ අපි අන්බොක්ස් කරන්න. අර සීල් පැක් එක කඩලා එහෙම නැත්නම් MacBook එකේ කර මෙහෙම කළා. කනටයි ඇහැටයි තමයි අපි මාකටිං කරන්නේ. අපේ ටච් එක. ඒකට අපි මාකටිං කරනවා ගොඩක් අඩුයි. ස්මෙල් එකට. අපි ස්මෙල් එක කියනකොට විකසිත දැන් HSBC එකට ගියාම ආම වෙනම ස්මෙල් එකක් එනවා. ස්පාසිලෝන් ළඟින් යනකොට මොකක්ද ස්මෙල් එක එනවා. මං හිතන්නේ වෙසක් කාර්ඩ් වලට තැපෑලෙන් කීයද ලැබුණේ කියලා ඇහුවොත් මතක තියනවද? නිකන් මේ අන්තිම වෙසක් එකට. හම්බෙලාම නෑ අතට. හම්බෙලාම නෑ. මොකද මුළු ලෝකෙම දුවන්නේ එක පැත්තකට. ඩිජිටල් පැත්තට දුවනකොට එකක් දෙකක් හරි අපිට අනිත් පැත්තට එනකොට අන්න ඒක මතක හිටිනවා අපිට අර අනිත් ඔක්කොම දුවන පැත්තට වඩා. තමන්ගේ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි බ්‍රෑන්ඩ් කරනකොට ඒ බ්‍රෑන්ඩින් වලදී පොඩ්ඩක් අනිත් පැත්තට දුවලා බලන්න. ඇයි පික්මි කහ පාට එකක් යූස් කරන්නේ අයිකන් එකට. ඔයගේ ෆෝන් එක ගත්තාම පළිනටම පේන ඇප්ස් වලින් එකක් කහ පාට ටක් ගාලා අපි එහා යනවා. පන්සාලේ ගන්ටාරේ ගහන විදිය වෙනස්. චර්ච් එක බෙල්ස් රින් වෙන්නේ. කෝවිලයක ගහන්නේ. ඉක්මනට ගහගෙන යනවා ටක 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 ගාලා. එකම කොමන් කන්සෙප්ට්ස් තියෙන්නේ හැම ආගමකටම. ඔය විවිධත්වයේ තමයි විරාජ් මේ ලෝකේ පැවැත්මට බලපාන්නේ. නැත්තම් හරි බෝරින්නේ. මුළු ලෝකෙටම එකම ආගමක් තියුණා නම් හරිම බෝරින්. මුළු ලෝකෙටම එකම සිංගර් කෙනෙක් විතරක් හිටියනම් ඒක හරිම බෝරින්. ඔය හැම ආගමකටම බ්‍රෑන්ඩ් ස්ටෝරි එක වගේ ස්ටෝරි එකක් තියෙනවා. පංචේන්ද්‍රිය පිනවන ටච් පොයින්ට්ස් තියෙනවා. මාකටිං වලට ගොඩක් ලර්නින්ග්ස් අරගෙන තියෙනවා ඒ ආගම් වලින්. ඔය අදත් එකතු වෙලා ඉන්නේ පොඩ්කාස්ට් සීරීස් එකේ වෙනස්ම විදිහ පොඩ්කාස්ට් එකකට. මේක නම් මම හිතන්නේ ඔයා ඉවර වෙනකම් අහන්න ඕන. මොකද මේකේ අලුත්ම දේවල් ටිකක් කතා කරන්නේ. ඉතින් අලුත්ම දේවල් ගැන කතා කරනකොට ලංකාවේ මාකටිං, එතකොට බ්‍රෑන්ඩිං, පර්සනල් බ්‍රෑන්ඩිං මේ වගේ ගොඩාක් කන්සෙප්ට් තිබුණා වුණාට මේක හරියටම කරන අය අඩුයි. ඒ කියන්නේ කන්සෙප්ට් එක කියන්න පුළුවන්. හැබැයි වැඩේට බැහැලා කරන අය ටිකක් අඩුයි. අපි දන්න සාමාන්‍ය මාකටිං නෙවෙයි අද කතා කරන්නේ. ලෝකේ මොනවද අලුතින්ම හොයාගෙන තියෙන අලුත්ම දේවල් මොනවද? මම මේක කතා කරනකොට අපි මේක වැඩේ පටන් ගන්න කලින් කතා කරනකොට කිව්වේ පංචේන්ද්‍රයටම මාකටිං ගැන අද කියලා දෙනවා කියලා. ඉතින් මම සුවිශේෂීම පුද්ගලයෙකුට තමයි අද දවසේදී මම එන්න කිව්වේ. මොකද මම ඔහුත් එක්ක අවුරුදු ගාණක් වැඩ කරනවා. ඒ කියන්නේ බිස්නස් ඇඩ්වයිස් එකේ කන්සල්ටන්සි සර්විස් එකට ගියොත් ඉතින් මාකටිං ගැන කන්සල්ටේෂන් එකක් ගත්තා නම් ඔයා මේ වෙනකොට අරගෙන තියෙන්නේ එතුමාගෙන් තමයි. ඉතින් මම අද කතා කරන්න යන්නේ අපේ බිස්නස් ඇඩ්වයිසර්ත් එක්ක අවුරුදු ගාණක් වැඩ කරන මාකටිං ස්පෙෂලිස්ට් කෙනෙක් කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාලවල කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. ගොඩක් ආයතනවල සම්පත්දායකයෙක් විදිහට වැඩ කරන විකසිත වීරසිංහ එක්ක තමයි අද දවසේදී කතා කරන්නේ. විකසිත බිස්නස් ඇඩ්වයිසර් channel එකට ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අපි කිව්වා වගේම පටන් ගමු සෙන්සරි මාකටිං අලුත් කන්සෙප්ට් අපි කතා කරනවා කියලා කිව්වේ. ඔව්. මුලින්ම පොඩක් කියමුද මොකද්ද මේ පංචේන්ද්‍රයටම මාකටිං කරන්න යනද කොහොමද කරන්න යන්නේ මේ වැඩේ? විරාජ් ගොඩක් වෙලාවට දැන් ওই ලංකාවේ සහ ලෝකේ අද කාලේ තියෙන ඩිජිටල් මාකටිං කියලා කටින් එජ් ටෙක්නොලොජි එකක් තියෙන්නේ. ඉතින් අපි මේක ලෝකයේ විශාල දියුණුවක් ලැබලා තියෙනවා. ඉතින් ඒ දියුණුවත් එක්ක ඩිජිටල් මාකටිං එහෙම නැත්නම් සෝෂල් මීඩියා මාකටිං මේවත් එක්ක යනවා. නමුත් ඊට පස්සට ගියොතින් අපි අවුරුදු ගාණක් පස්සට ගියොතින් ට්‍රැඩිෂනල් මාකටිං කියලා දෙයක් තුනවා. මම හිතන්නේ අපි ඉස්කෝලේ යන කාලේ වෙනකොට සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් ලෝකෙට හඳුන්වලා දීලා නැහැ. Facebook නැහැ, YouTube එහෙම ලොකුවට ඇක්ටිව් වෙලා තිබුණේ නැහැ ප්ලැට්ෆෝම්ස්. ඉතින් දැන් අපිට සෝෂල් මීඩියා ඩිජිටල් මාකටිං තියෙනවා සහ අපි අර ඉස්කෝලේ යන කාලේ තිබුණ ට්‍රැඩිෂනල් මාකටිං කියලා එකක්. ඒ ට්‍රැඩිෂනල් මාකටිං එක මට මතකයි අර තිබුණනේ නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, අලෙවිකරණ සංකල්පය ඉස්කෝලේ සිලබස් වලත් අපිට ඉගෙනනවා. අපිට ප්‍රැක්ටිකල් ඉම්ප්ලිකේෂන් එක ඒක ඇත්ත ලෝකේ අපි දකින්න තිබුණා ඒක. ඉතින් ඒ වගේ ඒ ඉස්සරහට ඒ පස්සට ගියොත් ඉන්නේ. නමුත් දැන් ඉස්සරහට මෙල්ට. ඔය දෙක අතර තියෙනවා අපිට දෙයක් මේ සෙන්සිබල් මාකටිං. එහෙම නැත්නම් සෙන්සරි බ්‍රෑන්ඩිං කියලා දෙයක්. ඒ සෙන්සරි මාකටිං සෙන්සිබල් බ්‍රෑන්ඩිං කියලා කියන්නේ අර ඔයා දැන් මට ඉන්ට්‍රොඩක්ෂන් එක දෙනකොට කිව්වනේ පංචේන්ද්‍රයටම ඇස කන දිව නාසය ශරීරය. ඔය කියන පංචේන්ද්‍රයටම දැනෙන්න මාකටිං කරනවා කියලා කියන එක. ඕක ටිකක් ආර්ට් වර්සස් සයන්ස්. ඒ කියන්නේ සයන්ස් පැත්තට පොඩ්ඩක් විතර බරයි. බට් ආර්ට් වලින් පොඩි ෆන්ඩමෙන්ටල්ස් ටිකක් එනවා. ඉතින් ආර්ට් වලින් ක්‍රියේටිවිටි එක එන්නේ. සයන්ස් පැත්තෙන් තමයි අපි ඩේටා ෆැක්ට්ස් ඒ ටික අරගෙන එන්නේ. එහෙම නැත්නම් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලින් ගන්න ෆැක්ට්ස් ඒ ඩේටා ඒවා ටික ඒ සර්වේස් වලින් ඒවෙන් ගන්න දේවලුත් එක්ක තමයි මේවා ඩෙවලොප් කරලා ගන්නෙ. එතකොට මේ
සෙන්සරි මාකටිං එහෙම නැත්නම් සෙන්සරි බ්‍රෑන්ඩින් කියලා කියන එක ලෝකෙට අලුත් දෙයක්ම නෙවෙයි අනිත් රටවල් වලට. ඒ කට්ටිය කාලාන්තරයක් තිස්සේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරනවා. අදත් මේ මොහොතේ රිසර්ච් කරනවා. ඒ වගේම ප්‍රැක්ටිකල් ඉම්ප්ලිකේෂන් පැත්තත් යුරෝපියන් බ්‍රෑන්ඩ්ස් වල මේක ලොකුවටම තියෙනවා. තාම ඒ වුණාට අපේ රටේ එහෙම සැලකිය යුතු වර්ධනයක් රිසර්ච් පැත්ත නම් කොහොමදත් එහෙම ලොකුවට වෙන්නේ නැහැ. සහ ප්‍රැක්ටිකල් ඉම්ප්ලිකේෂන් පැත්ත මල්ටිනේෂනල් කම්පැනිස් කීපයකට තියුණාට සහ ලෝකල් කොන්ග්ලොමරේට්ස් කීපයකට තිබුණාට බහුතරයක් සමාගම් මේක ප්‍රැක්ටිකලි ඉම්ප්ලිමන්ට් කරන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරන්නේ පංචේන්ද්‍රයටම මාකටිං. එහෙම නැත්නම් අර අපි කියන්නේ ස්මෙල්, සවුන්ඩ්, සයිට්, ටේස්ට්, ටච් ඔන්න ඔය කියන පහටම කොහොමද ප්‍රැක්ටිකලි මාකටිං අපි කරන්නේ. එහෙම නැත්නම් සෙන්සරි බ්‍රෑන්ඩින් කියන එක තමයි අපි ටොපික් එක. ඕක ගොඩක් වෙලාවට විදේශීය රටවල් වල ඕක රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරනකොට නියුරෝ සයන්ස් කියන සබ්ජෙක්ට් එක යටතේ තමයි ඕකට කරන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට බ්‍රේන් එකට, අපේ සෙන්සරි එකට. ඒ කියන්නේ අපේ තියෙන ඕගන්ස් වලට ඇස, කන, දිව, නාසය, ශරීරය කියන පංචේන්ද්‍රයටම දැනෙන විදියට තමයි මාකටිං කරන්න කියලා කියන එක. ඉතින් මේක ගොඩක් සයිකොලොජි, ඉමෝෂනල්, ස්පිරිචුවල් ඔය හැමෝගෙම එක සංකලනයක්. හරි. ඉතින් විකසිත මේ ටොපික් එක ගැන ඔයා ඉන්ට්‍රොඩක්ෂන් එක දෙනකොට දැන් මට ගොඩක් දේවල් තියෙනවා අහගන්න. දැන් සෙන්සරි මාකටිං ඔයා කිව්වා මේ පංචේන්ද්‍රයම ගැන හිතන්න ඕන කියලා. දැන් අපි මේ ඩිස්කෂන් එකට කලිනුත් ඔයා මට සමහර ජින්ගල්ස් ප්ලේ කරලා පෙන්නුවා. මේක මොන වගේද කියලා ඇහුවා. මට ඇත්තටම ඔයා කතා කරනකොට තේරුණා අපි ලංකාවේ මේ පහම ටච් කරලා තියනවද මේක හිතලවත් තියනවද කියලා පොඩි ගැටලුවක් ආවා. ඇයි ලංකාවේ තෙන්න ගිහිල්ලා නැත්තේ? සමහර වෙලාවට අපේ ඒ කියන්නේ ඔය යුරෝපියානු රටවල් ඕක විරාජ් ප්‍රැක්ටිස් කරන්නේ ඒගොල්ලෝ හැමදේම එවිඩන්ස් බේස්, රිසර්ච් බේස්. හරිද? මේක මෙහෙම වෙනව නම් තමයි ඒක ඒගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරන්නේ. ඒගොල්ලෝ ඩ්‍රග් එකක් එළියට දැම්මත් ගොඩක් රිසර්ච් කරනවා අවුරුදු ගාණක් තිස්සේ. දැන් මේවා නියුරෝ සම්බන්ධ එහෙම නැත්නම් බ්‍රේන් එක සම්බන්ධ රිසර්ච් කරන ගමන් ඔතන නියුරොලොජිස්ට්ලා ඉන්නවා, සයිකියාට්‍රිස්ට්ලා ඉන්නවා, සයිකොලොජිස්ට්ලා ඉන්නවා, වෙනම සයන්ටිස්ට්ලා ඉන්නවා, හියුමන් බිහේවියර් එක ගැන ඔබ්සර්ව් කරන කට්ටිය ඉන්නවා. ඉතින් ওই සයන්ටිස්ට්ලා, මාකටර්ස්ලා, ඉතින් මේ කට්ටියගේ ඔක්කොගෙම එකතුවක්. මේ කට්ටියගේ කොලැබොරේෂන් එකකුත් එක්ක තමයි ඒගොල්ලෝ රිසර්ච් කරලා ඒ රිසර්ච් වලට ෆන් කරන්නේ ගොඩක් ඔය ලෝකේ තියෙන টপ ලෙවල් කම්පැනිස්, බ්‍රෑන්ඩ්ස්. එහෙම ගත්තොත් BMW, Louis Vuitton ඒ වගේ සාමාන්‍යයෙන් හොඳ කියන්නේ ප්‍රීමියම් ලෙවල් එකේ ලාර්ජ් ස්කේල් බ්‍රෑන්ඩ්ස් තමයි. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම අපි කොෆි බ්‍රෑන්ඩ්ස් තියෙනවා ලෝකයෙන් ගොඩක් ප්‍රීමියම් බ්‍රෑන්ඩ්ස්. ඉතින් ඒ වගේ මේ ස්ටාර්බක්ස්ලා වගේ ඒ වගේ අය ගොඩක් වෙලාවට ඒකොටලෝ ෆන් කරනවා රිසර්ච් කම්පැනිස් වලට. එහෙම නැත්නම් රිසර්චර්ස් වලට. ඒකේ වැලියු ඇඩිෂන් එක තමයි ඒගොල්ලන්ට ඒ රිසර්ච් වල අවුට්පුට් එක තමයි ඒගොල්ලෝ මාකටිං වලට යූස් කරන්නේ. ඒකේ ලොකු ඉම්පැක්ට් එකක් ලැබෙනවා අන්තිමට ඒ කන්සියුමර්ස්ලාට. ඒගොල්ලන්ට මොකද ලාස්ටිං ඉම්ප්‍රෙෂන් එකක්. ඒ කියන්නේ අපි කියන්නේ අර මේ දැන් ලංකාවේ ඩිජිටල් මාකටිං වලින් මම මේ කියන්නේ ඩිජිටල් මාකටිං නරකයි කියන එක නෙවෙයි. එතනින් එහාටත් ගිහිපු දෙයක්. මේක ඩිජිටල් මාකටිං වලින් හරහත් අපිට යූස් කරන්න පුළුවන්. හරි ඒක අපි ඉස්සරහට කතා කරමු. ඒ කියන්නේ විරාජ් අපි ගත්තොත් මේක ගොඩක් වෙලාවට ඔය ඩිජිටල් මාකටිං වලින් සෝෂල් මීඩියා වලින් බලන්න අද කැම්පේන් එකක් ගියොත් ඒක මාස 6කින් ඇහුවොත් ඔයාටවත් මතක නැහැ. අපි නිකන් YouTube content creator කෙනෙක්ගෙන් අපි ගන්නවා අපි දකිනවා විහිළු අපි දැන් YouTube එකේ YouTube channels තියෙනවානේ story based advertising තියෙනවානේ අපි මේ පහුගිය කාලේ ගොඩක් වෙලාවට අපි දැක්කේවන්නේ. හැබැයි ඒක සෝඩා බෝතලේ කැඩුවා වගේ මෙහෙම කරනකොට අමතක වෙනව නේද? ගිය අවුරුද්දේ ගිහපු ඇඩ්වර්ටයිස්මන්ට් වලට දැන් මතක නැහැ නේද YouTube එකේ ඒ story based අපි ඔය channels තියෙනවානේ YouTube creator content creators. ඉතින් නමුත් මේවා lasting impression. මේවා මුළු ජීවිත කාලෙටම මිනිස්සුත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒ මිනිස්සු විකස් අපි පොඩ්ඩක් මේක තව දුරටත් පැහැදිලි කරමුද අපිත් එක්ක බලන මේ SME සෙක්ටර් කියන ගොඩක් අය අපිත් එක්ක බලන්නේ මේ එකතු වෙන්නේ. එතකොට දැන් ඔයා කිව්ව මේ පංචේන්ද්‍රය කියන්නේ ඇහැට පේන්න මොනවා හරි කියන්නේ මාකටිං කරනකොට ඒ පහ පොඩ්ඩක් විස්තර කරමුද කොහොමද වෙන්නේ කියලා. මේක විරාජ් දැන් ඔන්න බලන්න අපි ගොඩක් වෙලාවට මාකටිං කියලා මේ ගොඩක් ක්ලටර්ඩ් මාකටිං අද මේ ඇවිල්ලා ඇඩ්වර්ටයිසින් ලෝකයක්නේ අපිට ටීවී එකක් බලන්න බෑ YouTube එකේ ඇඩ්වර්ටයිස්මන්ට් යන්නේ බලන්නේ අපි ඇත්තටම ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයිනේ දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරලා මං හිතන්නේ ඔඩියන්ස් එක බලනකොට ඔඩියන්ස් එකට අපේ කතාවල් අතරමැද අනන්තවත් පේනවා ඒක අපි දාන ඇඩ්වර්ටයිස්මන්ට් නෙවෙයි බට් YouTube එකෙන් ඒගොල්ලෝ මේ ප්ලේ කරන ඇඩ්වර්ටයිස්මන්ට්ස් එතකොට මේ වගේ ඇඩ්වර්ටයිසින් ක්ලටර්ඩ් ඇඩ්වර්ටයිසින් අරීනා එකක් එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එකක තමයි අපි ජීවත් වෙන්නේ හරි ඒ ඇට්මොස්ෆියර් එකේ තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් මෙතෙන්දී ඔය ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මාකටර්ස්ලා අද විශේෂයෙන්ම ලංකාවේ අපිට ඇහැට පේන සයිට් එක. රූපේ ඉමේජ් සහ කනට ඇහෙන ඇඩ්වර්ටයිස්මන්ට්. රයිට්? රේඩියෝ ස්ටේෂන් එක වෙන්න පුළුවන් YouTube එකේ වෙන්න පුළුවන් කොහේ හරි අපිට කනටයි ඇහැටයි තමයි අපි මාකටිං කරන්නේ. අපි සමට අපේ ටච් එක. හරිද? ඒකට අපි මාකටිං කරනවා ගොඩක් අඩි ස්මෙල් එකට
අපි ස්මෙල් එක කියනකොට විකසිත දැන් ලංකාවේ තියෙන සමහර shops තියෙනවා. දැන් මට මේක ඇත්තටම මටත් ඒක ලොකු වමනාවක් තියෙනවා. business advice එනකොට අර HSBC එකට ගියාම ආම වෙනම ස්මෙල් එකක් එනවා. ස්පාසිලෝන් ළඟින් යනකොට මොකක්ද ස්මෙල් එක එනවා. ඒ වගේ මාත් හරි ආසාවෙන් ඉන්නවා මේකට එහෙම ස්මෙල් එකක්. ඒකත් මාකටිං වල එක ටැක්ටික් එකක්. අනිවාර්යෙන් පුළුවන්. දැන් මම අපි ඉස්සරහට කතා කරමු ඕකේ ඔය පංචේන්ද්‍රයම වෙන වෙනම කොහොමද මේ ලෝකේ සහ මේ ලංකාවෙත් සමහර කම්පැනිස් තියෙනවා ෆොරින් එක්ස්පෝෂර් එකක් තියෙනවා මල්ටිනේෂනල් කම්පැනිස් උත් ඕක යූස් කරන උදාහරණයක් විදිහට කොකාකෝලා එක ගොඩක් යූස් කරනවා ඒක මොකද කොකාකෝලා දේශීයව ගත්තා ජාත්‍යන්තර ගත්තා ලොකු වෙනසක් ස්මෙල් එකෙන් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද ස්මෙල් එක කියලා කියන්නේ ලාස්ටිං ඉම්ප්‍රෙෂන් එකක් ඒ ඉම්ප්‍රෙෂන් එක මිනිස්සයා ගිහිල්ලා කතා කරන්න හැබැයි මෙතෙන්දී අපි හරි වැදගත් දෙයක් කියන්න ඕනේ විරාජ් මේ හැම මාකටින් ස්ට්‍රැටජි එකක්ම එතිකල් වෙන්න ඕනේ. අන්එතිකල් මාකටින් කියන එක අපේ රටට වඩා පිට රටවල යුරෝප් කන්ට්‍රීස් වල බහුල ලෙස පාවිච්චි වෙනවා. අන්එතිකල් මාකටින්. මම ඒක කොයි විදිහටද දැන් මම උදාහරණයක් විදිහට කියන්නම්. මම හිතන්නේ මම මේක කිව්වට කවුරුවත් මේක ප්‍රැක්ටිස් කරන්න එපා. මේක අපේ රටේ අපේ කල්චර් එකත් එක්ක අපේ රිලිජන්ස් අපේ තියෙනනේ අපි මල්ටි කල්චරල් වුණාට මල්ටි රිලිජස් වුණාට අපේ වෙනම සංස්කෘතියක් තියෙනනේ. හැම ආගම් වලින් එහාට ගිහිපු සංස්කෘතියක් තියෙනනේ මේ හැම ආගමකම තියෙන. නමුත් දැන් යුරෝපියන් කල්චර් එක ගත්තාම ගෑනු පිරිමි ભેදයක් නැතුව ස්මෝක් කරනවා. තුන් වැඩි පාවිච්චි කරනවා. ඒක එකට උනට ප්‍රෙග්නන්සි එක ප්‍රෙග්නන්ට් වෙලාවටද කියලා එහෙම මේකක් නැහැ. ඔයගොල්ලෝ දන්නවද දැන් යුරෝප් කන්ට්‍රීස් වල යුරෝපියන් කම්පැනිස් තියෙනවා ටොබැකෝ කම්පැනිස්. ලංකාවේ නම් ඕක කිසිසේත් ප්‍රැක්ටිස් වෙන්නේ නැහැ. මම ඒක හොඳටම දන්නවා. නමුත් අපි නොදැනුවත් ඒක වෙනවද දන්නේ නැහැ. මොකද මේවා එහෙම හොයන්න බෑ. මම හිතනවා එහෙම වෙන්නේ නැහැ කියලා. මොකද අපේ තියෙන කල්චර් එක සහ අපේ තියෙන රෙගියුලේෂන්ස් අනුව අපේ සවුත් ඒෂියන් කන්ට්‍රීස් වල මේක වෙනවා ගොඩක් දුරට අඩුයි අපේ කල්චර් එකේ හින්දා. යුරෝපියන් කන්ට්‍රීස් වල ඔය දැන් ෆීමේල් ස්මෝකර්ස්ලා චේන් ස්මෝකර්ස්ලා ගොඩක් වැඩි. අපි මූවි එකක් බලනකොට ඒගොල්ලෝ එහෙම බ්ලර් කරන්නේ නැහැ. ඒවා මොකුත් නැහැ. ඒක ඒගොල්ලන්ගේ සංස්කෘතිය. ගෙදරට කෙනෙක් ආවම තේ එකක් කොෆි එකක් නෙවෙයි ග්ලාස් එකට වක් කරලා දෙන්නේ ලිකර් ෂොට් එක. නමුත් ඔන්න ඔතෙන්දී ඒගොල්ලෝ ඔය දැන් ප්‍රෙග්නන්ට් ලේඩීස්ලා ඉන්නෝනේ. ඒගොල්ලන්ට දැන් මේ කම්පැනිස් හැම වෙලෙම බලන්නේ ෆියුචර් ජෙනරේෂන් දැන් එක්සිස්ටිං කස්ටමර් බේස් එකක් තියෙනවා. අපි කොහොමද ෆියුචර් බේස් එක හදාගන්නේ? ඔව්. ෆියුචරිස්ටික් විදිහට ඒගොල්ලෝ කොහොමද කස්ටමර් බේස් එකක් ඉස්සරහට අනාගතයේ බිහිවන හරිද අනාගතයේ බිහිවෙන පරම්පරාව කොහොමද කස්ටමර්ස්ලා විදිහට හරවගන්නේ ඔයා විශ්වාස කරන්න විරාජ් ඒ ප්‍රෙග්නන්ට් අම්මලාට මේගොල්ලෝ මේ ටොබැකෝ කම්පැනිස් වලින් ගෙදෙට්ට පෝස්ට් කරනවා කුරියර් කරනවා සිගරට් පැකට්ස් නොමිලේ නිකන් හරිද ඒ ඩේටාබේස් එක තියෙනවා මේගොල්ලෝ ගාව හරිද ඒක කොහෙන් දෙන්නේ කොහොමද දෙන්නේ මොකද මේව වෙන රටවල් වල වෙන වැඩ නමුත් අන්එතිකල් මම මේ කියන්නේ මේක කොයිතරම් දුරකට ගිහිල්ලාද කියන එක ඒගොල්ලෝ මේ ස්මෝක් කරන මේ බ්‍රෑන්ඩ් එක අපි හිතමු මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් මම නම කියන්නේ නැහැ මොකද ඒක හොඳ නැහැ මේක අනිවාර්යයෙන් නමුත් ඒ බ්‍රෑන්ඩ් එක අපි හිතමු මේ අම්මලාට යවනවා අපි හිතමු 100කට 1000කට 2000කට එහෙම නැත්නම් 10000කට වගේ විශාල ප්‍රමාණයකට ඒගොල්ලෝ කුරියර් කරන එක නොමිලේ ෆ්‍රී ඔෆ් චාර්ජ් තමයි ගෙදරට පැක් එක කරන්නේ ෆ්‍රී ඔෆ් චාර්ජ් ඒ අම්මට ඒක ආවට පස්සේ අම්ම ස්මෝක් කරනවානේ මොකද ඒ කල්චර් එකේ තියෙනවනේ ලේඩීස් ජෙන්ට්ස් කියලා වෙනසක් නැහැ ඒගොල්ලෝ ස්මෝක් කරනවා සමහරවිට ඒගොල්ලන්ගේ තියෙන ක්ලයිමේට් එකත් එක්ක සීත මේව එකත් එක්ක ඒගොල්ලෝ ඒකට සමහරවිට ඇඟේ උණුසුම රඳව ගන්න ඒ වගේ දේවල් වලට වෙන්නේ නැති එහෙම කරන්නේ නමුත් ඔය ලොකු සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවනේ ඉතින් ඒ අම්මලා අන්තිමට ඒක ස්මෝක් කරනවා ඒ බ්‍රෑන්ඩ් එක ඔය ස්මෝක් කරනකොට මං හිතන්නේ ඒ බ්‍රෑන්ඩ්ස් වලට එක එක ඒවට අනන්‍යතාවයක් තියෙනවා එකක් ස්ට්‍රෝං වැඩි තව එකක් මයිල්ඩ් වෙන්න පුළුවන් තව එකක් ස්මූත් වෙන්න පුළුවන් ඕවා එක එක ෆ්ලේවර්ස් ඇති ඔහොමනේ තියෙන්නේ අපි ටී බ්‍රෑන්ඩ් එකක් ගත්තත් ඔහොමනේ ස්මූත් ඒවා තියෙනවා ස්ට්‍රෝං ඒවා තියෙනවා ෆ්ලේවර්ස් තියෙනවා අර අම්මා ඒක ස්මෝක් කරනකොට ඉන්හෙල් කරනකොට අර බඩේ ඉන්න ළමයාට ওই සුවඳ දැනෙනවා. ඒක අපි දන්නවනේ. එළියේ කතා කරනකොට ඒ ළමයාට ඇහෙනවා. ඒක අපි අදටත් දන්නවනේ අපේ ලංකාවේ. එතකොට ඒ වගේ අර ළමයාට ওই සුවඳ හොඳට හුරු පුරුදු වෙනවා. හරිද? ඒ ඩේටාබේස් එක අරගොල්ලෝ ගාව තියෙනවා. ඒ ළමයාට අන්තිමට අවුරුදු 16 17 වෙනකොට මේගොල්ලෝ ඊට පස්සේ ඒ ළමයාට මේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරනවා. ඒගොල්ලෝ පළවෙනි පෆ් එක ගන්නකොට ඒගොල්ලන්ට තේරෙනවා මට මේක හොඳට හුරු පුරුදුයි. නිකන් ආත්මීය බැඳීමක් වගේ සුවඳක් මේක. මේ ලෝකේ එළිය දකින්නක් කලින් මට දැනෙච්ච සුවඳක් කියලා. ඒගොල්ලන්ට හරි අමුතු ආත්මීය බැඳීමක් ලෝයල්ටි එකක් ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක ඒ සිගරට් බ්‍රෑන්ඩ් එකත් එක්ක හැදෙනවා. ඉතින් මේක හරිම අන්එතිකල් බට් ඒගොල්ලෝ බලන්න කොයිතරම් එක්ස්ට්‍රීම් එකකට මේක ගිහිල්ලා තියෙනවද කියන එක. මම කියන්නේ මාකටිං කරලා මොන දේ කරත් අපි එතිකල් වෙන්න ඕනේ. ඉතින් එච්චරට එක්ස්ට්‍රීම් එකකට යුරෝප් කන්ට්‍රීස් වල මේක ගිහිල්ලා තියෙනවා. හරි. ඉතින් අපි ඇස කන නාසය ගැන කතා කරා දිව ශරීරයේ ඊළඟට තියෙන දැන් ওই පැත්ත කොහොමද මාකටිං වෙලා තියෙන්නේ දිව ඒ කියන්නේ අපිට රසේදී කොහොමද ඒක කරලා තියෙන්නේ පොඩි උදාහරණයක් කියන්නකෝ යුනික් ෆ්ලේවර්ස් තියෙනවා දැන් අපි කොකාකෝලා කියන බ්‍රෑන්ඩ් එක ගත්තොත් රයිට් කොකාකෝලා වල බොටල් ෂේප් එක තියෙනවා ඒ මම ඔක පංචේන්ද්‍රියම ටච් කරන හැටි මම ඔයාලට පෙන්නන්න බොටල් ෂේප් එක හරියම 1951 වල මට මතක විදියට කොකාකෝලා බොටල් එක ලොන්ච් කරේ ෆස්ට් කොකාකෝලා බොටල් එක ඒගොල්ලෝ ලොන්ච් කරේ ඒ බොටල් එකේ ලොන්ච් එක ඉවොලුෂනයිස් වුණා ඒ කියන්නේ ඉවොල්ව් වුණා කාලෙන් කාලෙට
හරිද? එක ෂේප් එක ආවා. නමුත් ඒගොල්ලන්ගේ ප්‍රයිම් සිග්නේචර් ෂේප් එක ඒ විදිහටම රඳව ගත්තා. ප්ලාස්ටික් වුණත් ග්ලාස් වුණත් ඒගොල්ලන්ගේ ප්‍රයිම් සිග්නේචර් ෂේප් එක ඒගොල්ලෝ රඳව ගත්තා. ස්මෑෂ් ෂීට් කියලා කියනවා. අපි කියනවා කොකාකෝලා බෝතලයක් පොළවේ ගහලා පොළවේ අපි ඕනකමින් පොළවේ ගැහුවා හරි වැටුණා හරි කියලා කියමුකෝ. අපි හිතන කොකාකෝලා නෑ අස් කරා. නමුත් කුණු ගොඩකට දාපු කොකාකෝලා බෝතලයක වීදුරු කට්ටක් අරන් බලලා කියන්න පුළුවන් නේද මේක කොකාකෝලා බෝතලයක් කියලා. අර ෂේප් එක තියෙනවා පොඩි ඉරි තියෙනවා පල්ලෙහාට වර්ටිකල් ලයින්ස් තියෙනවා. බ්‍රෑන්ඩ් එක නැතත් ඒ කියන්නේ ස්මෑෂ් ෂීට්. අපි බ්‍රෑන්ඩ් එකට කුඩු වෙන්න ගැහුවත් පොඩි කෑල්ලක් හරි අරගෙන කියන්න පුළුවන් මේක කොකාකෝලා බෝතලයක්. ඒ වගේ කියන්න පුළුවන් අපිට. ස්මෑෂ් ෂීට් කියලා කියන්නේ ඒකට. බ්‍රෑන්ඩ් එකකට අපි ලෝගෝ එක අයින් කරත් අපිට කියන්න පුළුවන්. මොකද ඒක ගත්තේ අපි ටච් එකෙන්. එහෙම නැත්නම් බොටල් ෂේප් එකෙන්. ඇහැට පේනවා ෂේප් එක. එහෙම නැත්නම් අපිට බ්ලයින්ඩ් ෆෝල්ඩ් ටෙස්ට් එකක් කරෝතින් බොටල් එකක් අල්ල ගන්න දුන්නොත් වෙනත් බීමේකුයි කොකාකෝලා බීමේකුයි අපිට වීදුරු බොටල් දෙකක් ග්ලාස් බොටල් දෙකක් අල්ල ගන්න දුන්නොත් ඔයා කොකාකෝලා බොටල් එකේ මෙහෙම ෂේප් එක මෙහෙම අත ගාලා කියනවා මේක කෝක් බොටල් එකක් කියලා. අනිවාර්යයෙන්. හරිද? දැන් බලන්න ඔයාට කිසිම බ්‍රෑන්ඩ් එකක් පෙනිලාද රසයක් දැනිලාද? මොනවත් කනට කවුරුත් කියලාද කොකාකෝලා බොටල් එකක් කියලා මේක? Taman කොකාකෝලා නොබිව්වත් කියනවා මේක කොකාකෝලා බොටල් එකක් කියලා. රසයක්වත් දැනලා නෙමෙයි කනට මුකුත් ඇහිලත් නෙමෙයි. ඒ වගේ ඒ ටච් එක ඒගොල්ලන්ගේ ස්මෙල් එක කෝක් වල තියෙනවා ස්මෙල් එක. ඒක ඕගොල්ලෝ හොඳටම දන්න ස්ට්‍රොං ස්මෙල් එකක් එනවා. ඒ වගේම ටේස්ට් එක. අදටත් ඒ රෙසිපි එක සීක්‍රට් එකක්. සීක්‍රට් රෙසිපි එකක් විදිහට ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ සිග්නේචර් ටේස්ට් එක. ඒ කෝලා ටේස්ට් එක. ඒක කවුරු කොපි කරන්න බැලුවොත් සම කරන්න බෑ. අර ඒ වගේ ටේස්ට් එකක් යුනික් ටේස්ට් එකක් තියෙනවා. ඒකට ඒගොල්ලන්ටම ආවේනික වුණ රසයක් ඒගොල්ලන්ගේ තියෙනවා. කවුරු කොපි කරන්න හැදුවත් කිසිම රටකින් තාම වෙනකන් ඒක කොපි කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ටේස්ට් එක තියෙනවා. ඒ වගේම ජින්ගල්ස් තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති ඇඩ්වර්ටයිස්මන්ට් වල ඒගොල්ලන්ගේ අර හැපිනස් කියන තීම් එකත් එක්ක යන ජින්ගල්ස් තියෙනවා. මම නිකන් ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. අපි මෙන්න මේ සවුන්ඩ් එක ඇහුවාම මතක් වෙන්නේ මොකද්ද කියලා බලන්නකො සාමාන්‍යයෙන්. ඔය ගොඩක් වෙලාවට කොකාකෝලා වල යන ජින්ගල් එක හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකක්ම එන්ඩ් වෙන්නේ ඔන්න ඔය ජින්ගල් එකෙන්. ඒතර ඔය ජින්ගල් එක අපි ගෙදර කොහේ හිටියත් කුස්සියේ හිටියත් කැම කාමරේ හිටියත් අපිට ටීවී එක සාලේ තියලා ඕක ඇහෙනවා නම් අපි දන්නවා මේ ප්ලේ වුණේ කොකාකෝලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියලා. ඇඩ්වර්ටයිස්මන්ට් එක එන්ඩ් වෙන්නේ ඔන්න ඔය නොයිස් එකෙන් ඔය ජින්ගල් එකෙන්. එතකොට ඒගොල්ලෝ සවුන්ඩ් බලන්න ඇහැට දෙනවා ටච් එකට හැමට දුන්නා බොටල් එකේ ෂේප් එකෙන් ඊට පස්සේ කනට දුන්නා මේ සවුන්ඩ් එකෙන් දිවට දුන්නා ටේස්ට් එකෙන් ඒ වගේ මුළු පංචේන්ද්‍රියම ඒගොල්ලෝ මේ ටච් කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකෙන්. අපි දැන් මේ සවුන්ඩ්ස් ගැන කතා කරන්නේ විරාජ්. අපි බලමු නිකන් මම ඔයාලට රැන්ඩම්ලි ප්ලේ කරන්නම් සවුන්ඩ්ස් කීපයක්. මේ සවුන්ඩ්ස් අයිති වෙන බ්‍රෑන්ඩ් එක ඔයා කියන මම බ්‍රෑන්ඩ් එකේ කිසිම බ්‍රෑන්ඩ් නේම් එකක්වත් අකුරක්වත් මෙතන කියවෙන්නේ නැහැ. සවුන්ඩ් එකක් විතරයි. මම මේක ප්ලේ කරාට පස්සේ ඔයා කියන්න මොකද්ද මේ බ්‍රෑන්ඩ් නේම් එක කියලා. එකසිත මට හිතන්නේ ඔය බ්‍රෑන්ඩ් එක දැන් නෑ නේද? ඔව්. මේක ඉතිසලා ඉස්සර ගිහපු ඇඩ්වර්ටයිස්මන්ට් වල අපිට ඇහෙනකොට මතක. බලන්න ඒක ඒ බ්‍රෑන්ඩ් එක නැති වුණත් අද ඔයාලට මතකයි. මතකයි. හරි. ඒ බ්‍රෑන්ඩ් එක විඩ්‍රෝ වෙලත් ඉවරයි මාකට් එකෙන් බ්‍රෑන්ඩ් නේම් එක. ඒ වුණාට ඒත් මතකයි ඔයාලට. It's nice. විකස් ඒක නම් මට හොඳට මතකයි. මොකද යාටෙල් එනකොටම ඕකනේ ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ නේ. ශ්‍රී ලංකාවේ ඒක යූස් කරා ඒගොල්ලෝ ඉන්දියාවෙත් යූස් කරනවා අදටත්. බලන්න මේ සින්දුව ඇහෙනකොට විරාජ් ඔයාට මොන හරි දෙයක් මතක් වෙනවද කියලා? මොන හරි බ්‍රෑන්ඩ් එකක්? අපි සිංහ වංශය හරිනේ. is there a line in you? අපි සිංහ වංශය ඔබ කියලා බ්‍රෑන්ඩ් එකක් ගියා. අපි ඉතින් ඒ බ්‍රෑන්ඩ් එක මිනිසුන්ට මතක් වෙයි අපි මේක කතා කරනකොට. ඔව්. ඒ මොකද්ද කියන්නේ නැතුව මේක දන්නවා මිනිස්සු. මේක අදටත් ඇහෙන දෙයක්. නොකිය නේද? ඩයලොග්. ඇඩ්වර්ටයිස්මන්ට් එක අන්තිමටම ඇහෙනවා ඩයලොග් කියන්නේ. බලන්න මේ බ්‍රෑන්ඩ් එකේ මේ ටෝන් එකට මේගොල්ලෝ පේටන්ට් බලපත්‍රයක් පවා අරගෙන තිබුණා. ඕකන ඉතින් අපි දන්න කාලේ ඉඳලා අහලා සද්දේනේ. ඔව්. ඒක දැන් හැබැයි ඔය Nokia එක ලොකුවට මේවා වෙලා ඉතින් ඒ කාලේ අර පොඩි ෆෝන් එකේ තියෙනකොටම ඔන් වෙනකොටම ඔය සද්දනේ ආවේ. ඔව් පේටන්ට් එකක් පවා අරගෙන තිබුණා ඒ නොයිස් එකට. ඉතින් ඔය වගේ සවුන්ඩ්ස් එක්ක දැන් අද කාලේ තවත් තියෙනවා. මම මේ අතීතේවත් එක ගත්තේ දැන් බලන්න මේ බ්‍රෑන්ඩ්ස් විඩ්‍රෝ වුණත් බ්‍රෑන්ඩ් එක ඩික්ලයින් වෙලා ඇති විඩ්‍රෝ වෙලා ඇති මාකට් එකේ එක්සිස්ටන්ස් එක නැතුව ඇති ඒත් අපිට මතකයිනේ. මම ඒකයි කියන්නේ මේ මාකටිං කියන එක
හරිම ඒ කියන්නේ මේකේ සයන්ස් පැත්තක් තියෙනවා. මේවා ඉතින් ගොඩක් වෙලාවට අලුත් දේවල් නෑ. අපේ රටේ ගොඩක් දුරට ওই රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් නටුනට ඇත්තටම ওই රටවල මේ දේවල් රිසර්ච් කරලා දැන් ඉම්ප්ලිමන්ට් කරගෙනත් යනවා. ගොඩක් දුරට ඉම්ප්ලිමන්ට් කරලා ඉවරයි. ඒගොල්ලෝ ඒකේ රිටර්න් එකත් අරගෙන ඉවරයි. නමුත් අපේ රට තාම හරියට නෑ. නමුත් අපි හිතනවා ඉතින් ඉස්සරහට ලංකාවේ තියෙන මේ කමර්ෂල් ප්ලේයර්ස්ලා එහෙම නැත්නම් ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රෙනර්ස්ලා මේ දේවල් ප්‍රැක්ටිස් කරයි කියලා. අපි නිකන් කොච්චර ඉෆෙක්ට් එකක් අපි කරන අපි අර කියන දේ නෙමෙයි කියන විදියයි වැදගත් දෙයක්. විරාජෝක දෙන්න. විරාජෝක දෙන්න කියලා මට කියන්න පුළුවන්. විරාජෝක දෙන්න. බලන්න මේ මම එකම දේ තමයි වගේ ඉල්ලන්නේ. එකම විදියට. සෝරි. ටෝන් එක වෙනස්. හරිද? ඒ සවුන්ඩ්ස් වලින් එහෙම නැත්නම් ඒ වොයිස් එකෙන් ඒ ටෝන් එකෙන් අපිට දේවල්. ඔයා හොඳට බලන්න හොරර් මූවි එකක්. හොල්මන් තියෙන මූවි එකක් ෆිල්ම් එකක් බලනකොට සවුන්ඩ් එක මියුට් කරන්න. මියුට් කරාම අර Tamanට කලින් දැවිච්ච බය දැනෙන්නේ නැහැ. ඒ හොරර් මූවි එකේ ඉෆෙක්ට් එක ක්‍රියේට් කරන්නේ සමහරලාට සවුන්ඩ් එකෙන්. හොඳට බලන්න මූවි එකක් බලන ගමන් හොරර් මූවි එකක් බලන ගමන් අද බලන්න ඕගොල්ලෝ මියුට් කරලා මේ මූවි එක විනාඩි 5ක් බලන්න. අර ඒ මියුට් කරපු වෙලාවෙ ඉඳන් ඊට කලින් වෙලාවෙ දැනෙච්ච බය Tamanට දැනෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ එක හරිම වැදගත්. එතකොට ඔය ඩයිමෙන්ෂන්ස් පහම අපි ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. පහම හෝ වැඩිපුර ප්‍රමාණයක් තමන්ගේ මේකට අරගන්න. ඊළඟට යන්න විකසිත අපි කතා කරමුද දැන් සෙන්සරි මාකටින් එක්කම දැන් අපි මේ කොවිඩ් පහු කරනවා ඊට පස්සේ අපි ඔය නිව් නෝමල් කියන කන්ඩිෂන් එකකට එනවා. දැන් අපි ඉන්නේ වෙනම ස්ටේජ් එකක ඉන්නේ. දැන් මේකත් එක්ක කොහොමද මාකටිං ඇඩ්ජස්ට් වෙන්න ඕන? මොකද අර පරණ ක්‍රමෙම හරියනවද අපිට? දැන් ඔන්ලයින් ප්‍රසන්ස් වැඩි වෙලා තියෙනවා. මේක කොහොමද ඔයා දකින්නේ? අපි දැන් අපේ රට පහුගිය අවුරුදු 5-10 ගත්තාම ලොකු දේවල් වුණානේ මේ රටේ. කොවිඩ් එක රටේ විතරක් නෙවෙයි ලෝකෙටත් අපිට පැන්ඩමික් සිටුේෂන් එකක් තිබුණා. එතකොට ඒ COVID-19 වෛරස් එකත් එක්ක මුළු ලෝකෙම මේ පැන්ඩමික් සීසන් එකක් තිබුණා. එතකොට ඒ කාලෙදී මිනිස්සුන්ගේ බයින් බිහේවියර් එක, බයින් පැටර්න් එක, එහෙම නැත්නම් කන්සියුමර් බිහේවියර් එක අපි කතා කරන දේවල්, බිහේවියරල් ඉකොනොමි පැත්ත. ඒ පැත්ත ගොඩාක් දුරට වෙනස් වුණා. මිනිස්සු ලොකු shift එකක් වුණා. මිනිස්සු ට්‍රැඩිෂනල් මාකටිං එහෙම නැත්නම් සුපර් මාකට් එකකට පොලකට ගිහිල්ලා බඩු අරගෙන හිටපු මිනිස්සු හැම දෙයකම බැංක්ස් වලට තමන් ෆිසිකලි ගියා නම් බැංකින් ඇප් ගොඩක් වෙලාවට ප්‍රොමෝට් වුණා. ඊට කලින් යූස් කරන්නේ නැති. නමුත් ඊට කටින් අපි තුමු 10%ක් යූස් කරා නම් ඒක ඩබල් ට්‍රිපල් වුණා. අර පැන්ඩමික් සිටුේෂන් එකත් එක්ක මිනිස්සු ඔන්ලයින් shift එකක් තමයි එතෙන්දී ගත්තේ. එතකොට මේ ඔන්ලයින් shift එකත් එක්ක විරාජ් ඒක මේ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අපිටත් වඩා ඩිජිටල් සැවි රටවල්නේ යුරෝප් කන්ට්‍රීස් කියලා කියන්නේ. අපිට වඩා ඩිජිටලි ගොඩක් ඩිජිටලයිස් වුණ රටවල් ගොඩක් දුරට. ඒගොල්ලෝ අපිට වඩා දශක කීපයකින් ඉස්සරහින් ඉන්නේ තාක්ෂණය ඇති. ඉතින් ඒගොල්ලෝ එහෙම ඩිජිටලයිස් වුණාට පස්සේ මිනිස්සුන්ට අර හියුමන් ටච් කියන එක නැති වුණා. මිනිස්සු ගෙවල් ඇතුලේ හිර වුණා, හියුමන් ටච් කියන එක නැති වුණා. එළියට ගිහිල්ලා මිනිස්සුත් එක්ක කතා කරන එක ඒක කොහොමුණත් අපේ රටට වඩා හියුමන් ටච් එක එක්ස්ටර්නල් සපෝට් එක පිටරටවල වල අඩුයි නේ. මොකද අපේ රටේ මිනිස්සු හැම වෙලෙම සහ සම්බන්ධකම් පවත්වනවා. අල්ලපු ගෙදරත් එක්ක දැන් මෙයා ගෙදරක් තියෙනවා නම් ඒ ගෙදර හතර වටේටම සමහරවිට ස්කීම් එකක් තියෙනවා නම් ඒ ස්කීම් එකේ සමිති සමාගම් පවා තමන් ෆෝම් කරගන්නවා. මොකද අපි හැම වෙලෙම මිනිස්සුත් එක්ක ඒකාබද්ධ වෙලා තමයි ජීවත් වෙන්නේ. අපි මිනිස්සුත් එක්ක සහයෝගයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලෙම ඉන්ටරැක්ට් වෙනවා. ඉන්ටරැක්ට් බැර නම් එන්ගේජ් වෙනවා හරි වෙනවනේ. මිනිස්සු 10න් හරි කතා කරගන්න රණ්ඩු වෙන එක. ඔය අනිත් යුරෝප් කන්ට්‍රීස් වල ඔය එක්ස්ටර්නල් රිලේෂන්ෂිප් එක ගොඩක් දුරට අඩුයි. මොකද ඒගොල්ලෝ ඩිජිටලි ඩෙවලොප් කන්ට්‍රීස් ඉඳ. හැබැයි ඒ අඩු එකත් නැත්තරම වගේ නැති වුණා ඒගොල්ලොන්ගේ අර පැන්ඩමික් සිටුේෂන් එකත් එක්ක. එතකොට ඒගොල්ලොන්ට ගොඩක් ડિප්‍රෙෂන් වුණා. ඒ කියන්නේ ડિප්‍රෙස් වුණා කියලා කියන්නේ ડિප්‍රෙස් වෙන්න හේතු ගොඩක් බලපානවා. ඉතින් ඕක සයිකියාට්‍රිස්ලා විවිධ විදිහට අර්ථ දක්වනවා, සයිකොලොජිස්ලා විවිධ විදිහට අර්ථ දක්වනවා. මේ හියුමන් ටච් එක නැති වෙන්න අර බ්‍රේන් එකේ කෙමිකල් රියැක්ෂන් එක වෙනස් වෙනවා. මේ හියුමන් ටච් එක ඔයාට උනත් දැන් සමහරවිට ඕගොල්ලන්ට තමන්ගේ ආදරණීයන් ඉන්නවා. අම්මලා තාත්තලා අම්මෙක් තාත්තෙක් ළඟට ඇවිල්ලා පොඩි ළමයිගේ ඔළුවක් අත ගන්නකොට කොහොමද? එහෙම නැත්නම් අපි ෂේක් හෑන්ඩ් කරනකොට කොහොමද? දැන් විරාජ් මම යන්නම් කියලා ඔයාගේ හට් රයිට් මෙහෙම යන්නම් කියලා එහෙම කියනකොට අපි හරි ඉමෝෂනල් ටච් එකක් තියෙනවා. ඒ ඉමෝෂනල් ටච් එක නැති වුණාම අර බ්‍රේන් එකේ කෙමිකල් රියැක්ෂන් එක වෙනස් වුණා. ඉම්බැලන්ස් වුණා. මිනිසුන්ගේ බිහේවියර් එකේ ඉම්බැලන්ස් වුණා. ඒ බිහේවියර් එකේ ඉම්බැලන්ස් එකත් එක්ක මිනිසුන්ට ડિප්‍රෙෂන් ඒ වගේ දේවල් ගොඩක් දුරට එන්න පටන් ගත්තා. සුයිසයිඩල් රේට්ස් ගොඩක් වැඩි වුණා යුරෝපියන් කන්ට්‍රීස් වල. පැන්ඩමික් සිටුේෂන් එකෙන් පස්සෙත් ඒක වැඩි වුණා. මොකද මිනිසුන්ට ඊට පස්සේ ඒකට අනුගත වෙන්න අමාරු වුණානේ. අර නිව් නෝමල් කියන එකත් එක්කම ඒ විදිහට යන්න ඉස්සරහට යනකොට මිනිසුන්ට අර පැත්තේ හියුමන් ටච් එක ගොඩක් අඩු වුණා. ඉතින් මේ ඩිජිටලයිස් වෙන ලෝකේ මම ඒක කියන්නේ අද අපි ගොඩක් කලකට කතා කරන්නේ මේ ඩිජිටලයිස් වෙන ලෝකේ අනිත් පැත්තට යන ගමන. අනිත් පැත්තට යන්න ඕනේ කියලා කියන්නේ අපි ඩිජිටල් ලෝකේ අමතක කරලා යන්න ඕනේ නැහැ. ඒකත් එක්ක යන ගමන් මේ හියුමන් ටච් එක කොහොමද අරගෙන යන්නේ කියන එක. ප්‍රැක්ටිකලි මාකටිං වලිනුත් කොහොමද ගෙනියන්නේ කියන එක. ඉතින් මේ හියුමන් ටච් එක අඩුවීමේ ලොකු ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න උනා ලෝකෙට. ඔව්. දැන් ආයෙසරයක් ඔන්ලයින් shift එක චුට්ට ඔයාලට පේනවද පොඩ අර ඔන්ලයින් ක්ලාසස් ෆිසිකල් ක්ලාසස් වලට කන්වර්ට් වෙනවා. කීල්ස්, කාගිල්ස්, ෆුඩ් සිටි, සුපර් මාකට් එහෙම නැත්නම්
අපි හිතමු ටවුන් එකේ තියෙන පබ්ලික් මාකට් එක මිනිසුන්ගෙන් පිරෙනවා, පාරවල් ආයෙසරයක් වාහන වලින් පිරෙනවා. හැබැයි පොඩ තාමත් තියෙනවා මොකද work from home කියන කල්චර් එක දැන් ඇවිල්ලා. ගොඩක් තාමත් software engineersලා, web developersලා වගේ ගොඩක් techie crowd එක අදටත් වැඩ කරන්නේ work from home. ඒකට ඒගොල්ලන්ගේ human touch එක ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක පොඩි ප්‍රශ්න එන්න පටන් ගත්තා. ඉතින් ඔය දේවලුත් එක්ක සමහර රටවල් ප්‍රැක්ටිස් කරා හරි ලස්සන විදිහේ දේවල්. දැන් මම මේ කොවිඩ් වලට මම උදාහරණයක් කියන්නම්. මම මේක එක තැනක දැකපු උදාහරණයක්. ඕස්ට්‍රේලියාවේ එක නගරයක රෙස්ටුරන්ට් එකක් තියෙනවලු. ඒක ටිකක් අප් මාකට් ටාගට් කරන එක, හයි එන්ඩ් මාකට් එක ටාගට් කරන රෙස්ටුරන්ට් එකක්. right? ඒ රෙස්ටුරන්ට් එක හැම වෙලේම මිනිසුන්ගෙන් පිරලා තිනවලු. ඩිනර් අවුට්ස් වලට එන කපල්ස්, ඒ කියන්නේ වැලන්ටයින් ඩේ එකට විතරක් නෙවෙයි ඩිනර් අවුට්ස් වලට කපල්ස් යනවා නම් ඒවට, එහෙම නැත්නම් ෆැමිලි ඩිනර් අවුට්ස් වලට, බර්ත්ඩේ පාටිස් වලට, ෆෙයාර්වෙල් පාටිස් වලට, ඩිනර් ඩාන්ස්, ඒ වගේ දේවල් ගොඩක් හොස් කරපු හැම වෙලේම මිනිසුත් එක්ක පිරලා මිනිසු එකිනෙකාත් එක්ක සතුටු වෙනවා, සාමිචි හදනවා. ඒ වගේ හරි රොමැන්ටික් ඩිනර් එකක් නම් රොමැන්ටික් ඩිනර් එකක්, අර කැන්ඩල් ලයිට් ඩිනර් ඒගොල්ලන්ගේ කල්චර්ස් එක තියෙනවනේ කැන්ඩල් ලයිට් ඩිනර් කියලා. සෙන්ටඩ් කැන්ඩල්ස් තියෙනවා. ඒවත් එක්ක තමයි ඩිනර් එක ගන්න. ඉතින් ඒ වගේ ඇට්මොස්ෆියර් එකත් එක්ක අර පැන්ඩෙමික් සිටුේෂන් එකේදී ඔය සම්පූර්ණ රෙස්ටෝරන්ට් එක ක්ලෝස් ඩවුන් කරා. නමුත් මේ ක්ලෝස් ඩවුන් කරපු එකේ මේ ඕන විරාජ් දන්නවද? එයා අලුත් කන්සෙප්ට් එකක් විදිහට පටන් ගත්තා. රයිට්. දැන් ඔයාට ඔයාගේ බර්ත්ඩේ පාටි එක සෙලිබ්‍රේට් කරන්න ඕන කියලා කියන්නේ යාළුවොත් එක්ක. ඔයා කරන්නේ මේ රෙස්ටෝරන්ට් එකට ඕඩර් එකක් දෙනවා. මට මෙන්න මේ වගේ කෑම මෙන්න මේ මෙනු එකෙන් මගේ යාළුවෝ 20ක් ඉන්නවා. ඒ 20 දෙනාට කෑම හෝම් ඩිලිවර් කරන්න. ඩිලිවර්. ඒතර ඔයාගේ බර්ත්ඩේ පාටි එක දෙන්නේ වර්චුවල්. හරිද? එතකොට ඒ රෙස්ටුරන්ට් එක මොකද කරේ? ඒගොල්ලෝ වැලියු ඇඩිෂන් එකක් විදිහට ඔයාට අර කැන්ඩල් ලයිට්ස් අර ෆුඩ් පැක් එකට දැම්ම ඉන්ඩිවිජුවලි පැක් කරා. එක යාළුවෙක්ට යන්නේ කෑම එක විතරක් නෙවෙයි කැන්ඩල්ස් උත් යනවා. කැන්ඩල්ස් යන ගමන් ඔයාගෙන් ලියපු සුබ පැතුමකුත් මේ අපි කියන්නේ අපි ලෙටර් එකකුත් යනවා. මේකට සම්බන්ධ වුණාට ස්තුතියි මෙහෙමයි කියලා. ඒතර අරක මට හිතන්න මට ආවයි කියලා ඒ පැක් එක මට ආවට පස්සේ ෆුඩ් පැක් එකට අමතරව මට තියෙනවා කැන්ඩල් ලයිට්ස්. අර ස්ටෑන්ඩ් එකත් එක්ක කැන්ඩල්ස්. සෙන්ටඩ් කැන්ඩල්ස්. ස්මෙල් එකත් එක්ක එන පත්තු කරාට පස්සේ. ඒතර මේ සෙන්ටල් කැන්ඩල්ස් ගහලා තමයි අපි ෆැමිලි එක ඔයා අපිට එවපු කැම ටික අපි ගෙදර කැම මේසෙන් ඉඳන් කන්නේ. හරිද? ඒ වගේම ඒ වගේ ස්ටේට්මන්ට් එක ලෙටර් එකක් විදියට තියෙනවා. ඒක හරීම අපිට ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක්, එන්ගේජ්මන්ට් එකක්. ඊට පස්සේ පැන්ඩෙමික් සිටුේෂන් එකේ ඒක කොවිඩ් ඒ තියෙන රෙස්ට්‍රික්ෂන්ස් ලිෆ්ට් කරාට පස්සේ, අයින් කරාට පස්සේ අර රෙස්ටුරන්ට් එකේ ඒ විදිහටම අර වයිබ් එක අමුතුවෙන් ක්‍රියේට් කරන්න උන්නේ නැහැ. ඒ විදිහටම ක්‍රියේට් වුණා. මොකද නොස්ටැල්ජික් මෙමරිස්. අර අතීතයේ තිබ්බ ඒ මතකයන්, ඒ ඇට්මොස්ෆියර් එක අපිට වර්චුවලි හරි ඒගොල්ලෝ හෝම් ඩිලිවර් කරලා ක්‍රියේට් කරා. ඒක අමතක වෙලා යන දුන්නේ නැහැ ඒ රෙස්ටුරන්ට් එක. අමුතුවෙන් මාකට් එකේ ඒගොල්ලන්ට මාකටිං කරන්න ඕනුන්නේ නැහැ අර පැන්ඩෙමික් සිටුේෂන් එක ඉවරුණාට පස්සේ. අර විදිහටම මිනිසුන්ගෙන් පිරෙන්න පටන් ගත්තා. මිනිසුන්ට ආස හිතුණා අර වර්චුවලි ගත්ත එක්ස්පීරියන්ස් එක ආයෙසරයක් අපි පුරුදු එක්ස්පීරියන්ස් එක මෙතෙන්ට ලැබිලා අර කැන්ඩල් ලයිට් ඩිනර්ස් ඒ විදිහටම අපි එක්ස්පීරියන්ස් කරන්න ඕනේ කියලා අපේ ආදරණීයන් එක්ක. එහෙම තමයි ඒගොල්ලෝ ඒක ප්‍රැක්ටිස් කරේ. ඉතින් ඕක ඒ අර සෙන්ටඩ් කැන්ඩල් එකේ එන ස්මෙල් එක, අර රෙස්ටුරන්ට් එකේ හුරු පුරුදු ටේස්ට් එක අර කස්ටමර්ස්ලාට හම්බෙනවා. ඒ ඇට්මොස්ෆියර් එක කොහොම හරි ක්‍රියේට් කරලා ඒක කන්සිස්ටන්ට් ලෙවල් එකේ ඒගොල්ලෝ පර්සිස්ටන්ට් විදියට ඒක කරගෙන ගියා. ඔය දැන් මේ අපි කියපු 5 dimensions. එහෙම නැත්නම් මේ පංචේන්ද්‍රියටම කරන මේ කරන ස්මෙල්, සවුන්ඩ්, සයිට්, ටේස්ට්, ටච්. ඉතින් මේ කරන මාකටිං අපිට ওই ඩිජිටල් මාකටිං එකේදී කොහොමද කරන්න කියන එක ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ ඩිජිටලයිස් වර්ල්ඩ් එකේ මේක ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියන. හැබැයි මේකේ pros and cons දෙකක් තියෙනවා ඩිජිටලයිස් වර්ල්ඩ් එකේ. දැන් මේක සමහරවිට අපි මේ කියන ප්‍රැක්ටිකල් ඉම්ප්ලිකේෂන් එක ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ 100% අපිට ප්‍රැක්ටිස් කරන්න අමාරුයි. නමුත් දැක්කනේ දතන හෝම් ඩිලිවරි කරාට ඒගොල්ලෝ ඒක ප්‍රැක්ටිස් කරපු විදිය. ඒ සෙන්ටඩ් කැන්ඩල්ස් යවලා, නෝට් එක යවලා අර තියෙන එක්ස්පීරියන්ස් එක ඒගොල්ලන්ට ගෙවල් වල දුන්නා ඒක ඒ විදියට කස්ටමර්ස්ට. ඉතින් මේකෙදි ඔය දැන් මම උදාහරණයක් කියන්නම්. මම මෙහෙම දෙයක් ගන්නම්. ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේට වඩා අපිට කොච්චර ලස්සනට මේ ඉමෝෂනල් බ්‍රෑන්ඩින්, එහෙම නැත්නම් සෙන්සරි මාකටිං, සෙන්සරි බ්‍රෑන්ඩින් කියන එක අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්ද කියලා මේ ෆිසිකල් ඇට්මොස්ෆියර් එකේ. දැන් ඔයා හිතන්න වෙසක් එක තිබුණා. අන්තිමට මැයි මාසේ අපිට වෙසක් එක තිබුණා. අප්‍රේල් මාසේ සිංහල අලුත් අවුරුද්ද තිබුණා. අනිත් ආගමික ඒගොල්ලන්ටත් තිබුණා ඒගොල්ලන්ගේ ආගමික උත්සව. එතකොට ඒ තැන්වලදී ඔයාට මතකද ඔයාට මම වෙසක් විදියට ගන්නම්කෝ. ඒ වෙසක් වලට ඔයාට ඕන තරම් ඊමේල් එන්නේ නැති වෙසක් මම ඒ කියන්නේ ඔයාට වෙසක් වලට විශ් කරලා. බැංක්ස් වලින් එන්නේ නැති, ෆිනෑන්ස් කම්පනීස් වලින් එන්නේ නැති, ඔයාගේ ක්ලයන්ට්ස්ලා ඉන්නවා බිස්නස් ඇඩ්වයිස් එකේ. ඉතින් මේ වගේ ලොකු ප්‍රමාණයකින් ඔයාට එනවා. නමුත් ඔයාට ආපු මම හැවුවොත් ඔයාට 10ක් කියන්න ඔයාට විශ් කරපු කියලා ඊමේල් මාකටිං වලින් හරි WhatsApp වලින් හරි ආපු ඔයාට ඒ 10ක් එක දිගට කියන්න අමාරුයි. හැබැයි ඔයාට කිව්වොත් මම ඔයාට කාඩ්ස්
කීයක් ආවද? එහෙම නැත්නම් ඔයාට ඔයාගේ ඔයා වෙසක් කාඩ්ස් ඔයාට කීයක් හම්බුණාද? වෙනද මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ විරාජ් මම හිතන්නේ ඔයායි මයි දෙන්නම එකම මේ ඕල්මෝස්ට් සේම් ඒජස් වල තියා අපි ඉස්කෝලේ යන කාලේ ඉස්සර ඔයා කොච්චර වෙසක් කාඩ්ස් ටිකක් ඉස්කෝලේට ගෙනියනවද? ඒව දීලා ඔයා කාඩ්ස් කොච්චර ගෙදර ගේනවද? ඒ එනකොටත් ලියුම් පෙට්ටියට කොච්චර කාඩ්ස් ඇවිල්ලාද? වෙසක් කාඩ්ස්. අදටත් ඔයාට ගෙදර ගියොතින් වෙසක් කාඩ්ස් මං හිතන්නේ වෙසක් කාඩ්ස් ඔයාට තැපෑලෙන් කීයද ලැබුණේ කියලා ඇහුවොතින් මතක තියනවද? නිකන් මේ අන්තිම වෙසක් එකට. එහෙම කියන්න පුළුවන් හම්බුනේම නැති තරම් නේද? ඔව් හම්බුලාම නැහැ අතට. හම්බෙලාම නැහැ. මොකද අපිට එන්නේ ගොඩක් වෙලාවට ඊමේල් විදියට. එහෙම නැත්නම් WhatsApp එකෙන්, එක්කෝ Viber එකෙන්, ඔය වගේ මොකක් හරි social media platform එකකින්, digital platform එකකින් තමයි ඕක එන්නේ. නමුත් ඒක සමහරවිට දැන් ඔයා හිතනවා අද අපිට මේව ඔක්කොම cluttered නේ. සමහර වෙලාවට අපි ෆෝන් එකක් ගත්තාම SMS මගේ ෆෝන් එකේ SMS ගත්තට පස්සේ ඔක්කොම තියෙන්නේ promotional SMS skills එකකින් එනේවා අර හැමෙන් අපි යන හැමතැනම අපේ mobile number එක ඉල්ලනවා, loyalty එකට add කරනවා. ඊට පස්සේ අපි SMS දැන් check කරන්නෙත් නේ අපි WhatsApp තමයි බලන්නේ. WhatsApp උනත් දැන් අපිට direct marketing විදිහට අපිට promotional messages තමයි එන්නේ. ඉතින් මේ ඔක්කොම cluttered. දැන් ඔයාට email එකක් ඇත්තටම 20ක් විදිහට එන එකත් හරි කරදරයක්. මොකද එන්න පටන් ගත්තාම ගොඩාක් කියනවා. අවුරුද්දට ඔයාට මැසේජ් 100ක් ආවොත් 100න් ඔයා කීයටද රිප්ලයි කරන්නේ සේම වේවා කියලා. හරිද? ඉතින් ඔක. නමුත් ඔයාට රිටන් එකක් ආවොත් කාඩ් එකක් ආවොත් ඒක මනුස්සෙට අද කාලේ කරදරයක් නෙවෙයි කවදාවත්. ඔයාගේ පෝස්ට් බොක්ස් එකට ඇවිල්ලා තිනවා නම් ගෙදර ලෙටර් බොක්ස් එකට ඇවිල්ලා තිනවා නම් මේ ගේට්ටුවේ තියෙන අවුරුද්දට විශ් කළා හරි වෙසක් එකට හරි ඒක අපිට ලොකු වැලියු එකක් මේ වෙලාවේ. මොකද මුළු ලෝකෙම දුවන්නේ එක පැත්තකට. ඩිජිටල් පැත්තට දුවනකොට එකක් දෙකක් හරි අපිට අනිත් පැත්තට එනකොට අන්න ඒක මතක හිටිනවා අපිට අර අනිත් ඔක්කොම දුවන පැත්තට වඩා. ඉතින් මම කියන්නේ මිනිසුන්ට පොඩි එක්ස්ට්‍රා මයිල් එකක් ගිහිල්ලා මුළු ලෝකෙම එක පැත්තකට දුවනකොට දුවන්න හරි ඒ පැත්තේ දේවල් අපිට මේ ටච් එක ඒ ග්‍රිප් එක තියාගෙන අනිත් පැත්තට චුට්ටක් දුවලා බලන්න. තමන්ගේ මාකටිං වලදී තමන්ගේ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි බ්‍රෑන්ඩ් කරනකොට ඒ බ්‍රෑන්ඩින් වලදී පොඩ්ඩක් අනිත් පැත්තට දුවලා බලන්න. මං හිතන්නේ වෙසක් කාඩ් 3-4ක් දැම්මොත් අනිවාර්යෙන් ඒක කාටවත් වදයක් නෙවෙයි. නමුත් මම ඕක WhatsApp එකෙන් ඉමේජ් එකක් විදිහට දැම්මොත් එක්කෙනෙක්ගේ WhatsApp එකේ මෙමරි එක ෆුල් වෙනවා කියයි කිව්වේ නැතත් අපිට ඒගොල්ලෝ එන්නේ ඒක හරි වදයක්. හරිද? ඊමේල් එකකින් ආවත් හරි වදයක්. හරිද? ඔයාට අර තියෙන ඔෆිස් ඊමේල්ස් අස්සට විෂස් එනවා. හරිද? WhatsApp එකකින් ඔයාට ඉමේජස් එනවා. සමහර වෙලාවට වීඩියෝස් විදියට එන්නේ ඕවා. හරිද? විශ් එක. ඒක අපේ මෙමරි එක ෆුල් වෙනවා. අනිත් එක අපේ ඩිස්ට්‍රැක්ෂන් එක, අපේ ફોකස් එක අවුට් යනවා. නමුත් ඔයා ගෙදරට ගියාම ගෙදර රැට ඕන නම් ලෙටර් බොක්ස් එක චෙක් කරනකොට එහෙම නැත්නම් උදේට ලෙටර් බොක්ස් එක චෙක් කරනකොට ඒක එක වෙලාවකට නෙන්නේ. ඕක හැම වෙලාවෙම එන්නේ නැහනේ. දවසේ උදේට හරි දවල්ට හරි තමයි ඔය ලෙටර් එක එන්නේ අපිට රිසීව් වෙන්නේ. ඉතින් ඒකේ වෙලාවට අපි නිවිහැනෙහිල්ල කියවනවා. අපිට ඒක ඇත්තටම හරි. මොකද සමහරවිට ඒක ඔයාගේ ටේබල් එකේ අදටත් තියාගෙන නැති ඔය ආපු එක කාඩ් එකක් හෝ දෙකක්. නමුත් ඔයාට ආපු ඩිජිටලි ආපු එකක් ඔයා සේව් කරගෙන ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන තියාගන්න නැහැ නේ. ඔයාට මතක් වෙන්නේ පුද්ගලයා කම්පැනි එක හරි ක්ලයන්ට් හරි. ඉතින් ඔය මුළු ලෝකෙම එක පැත්තකට දුවනකොට අපි චුට්ටක් අනිත් පැත්තට එක්ස්ට්‍රා මයිල් එකක් අනිත් පැත්තට දුවලා බලන්න. ඒකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා. මිනිසුන්ට ලොකු මතකයක් රැඳෙනවා. අර හැමෝම ඊමේල් මාකටිං, ඩිජිටල් මාකටිං, සෝෂල් මීඩියා කරනකොට අර ෆිසිකලි අපිට ටැන්ජිබල් විදිහට අපිට පුළුවන් නම් මොකක් හරි දෙයක් තමන්ගේ විශ්යකින් හරි මොනවා හරි දෙයකින් රිචුවල් හරි ඒ දෙයක් කරගන්න ඇත්තටම ඒකේ ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා අද කාලේ. මොකද හැමෝම දුවන්නේ එකම පැත්තකට. ඔව් මේ මං හිතන්නේ විකසිත ඕක කියනකොට මට මතක් වුණේ ඇත්තටම බිස්නස් ඇඩ්වයිස් අපි දැන් ඔන්ලයින් ප්‍රසන්ස් කරන්නේ ගොඩක් වෙලාවට. හැබැයි අපේ ක්ලයන්ට් කෙනෙක්ගේ ඩොකියුමන්ට්ස් ටික අපේ යන්නේ බිස්නස් ඇඩ්වයිසර් බොක්ස් එක. සීල් ටික යන්නේ ඒකටම හදපු පවුච් එක. බිස්නස් ඇඩ්වයිසර් ලෝගෝ එක හැමතැනම තියෙනවා. ඉතින් ඔයා කියලා පාර්ට් එකේ කියලා ඩිජිටල් වලට වඩා එයාට මේක දකින්නවා හැම වෙලාවෙම. මේක කියන්නේ ගොඩක් සක්සස් මෙතඩ් එකක් නේද? ගොඩක්ම සක්සස්. මොකද එතෙන්දී ඔයාගේ ඩොකියුමන්ට් එක ටච් කරනවා. ඒගොල්ලන් මම මේ ළඟදී දැක්කා සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක Facebook එකේ දාපු පෝස්ට් එකක්. ඒකේ අහලා තියුනේ විරාජ් ඕගොල්ලෝ කැමති ඩිජිටල් බුක් කියවන්නද? ඒ කියන්නේ ස්ක්‍රීන් එකේ පොතක් කියවන්නද? මොබයිල් ඇප් එකකින් හරි අපිට ගන්න පුළුවන්. ස්ක්‍රීන් ඩිවයිස් එකකින් පොතක් කියවන එකද නැත්නම් ෆිසිකලි පිටු පෙරලලා ටැන්ජිබල් පොතක් කියවන එකද කියලා. 180ක් කමෙන්ට් කරලා තියුනේ එතන ටැන්ජිබල් පොතක්. අතට අහුවෙලා පිටු පෙරලලා කියවන එක. මං හිතන්නේ බුක් එක්සිබිෂන් වලට ඔයා ගිහිල්ලා තියෙනවා කොච්චර මේ ලෝකේ ඩිජිටලයිස් වුණත් බුක් එක්සිබිෂන් කියලා කියන්නේ අදටත් ලංකාවේ තියෙන most crowd pulling event එක. ඒක BMI CH එකේ ගත්තත්, කැන්ඩි වල KCC එකේ ගත්තත්, කොහේ ගත්තත් බුක් එක්සිබිෂන් එකක් අතුරු සිදුරු නැතුව පිරෙනවා. ඔය කොච්චර ස්ක්‍රීන් ඩිවයිසස් ආවත් ස්ක්‍රීන් ඩිවයිසස් වලින් කියවනවට වඩා මනුස්සයෙක්ට අර පේජ් එක අතින් අල්ලලා ඒ තියෙන ඔයා දන්නවද මේ අලුත් පොතේ ස්මෙල් එක අපි කවුරුත් කියන්න අකමැති. අපි ඉබල පවා තියෙනවනේ පොත කියවන්න කලින්. ඒක හරි. ඒක නිකන් අපිට දැන් කිව්වොත් නිකන් අපි නිකන් මේ ළමයා පොඩි එක්කෙනෙක් වගේ මේ මනුස්සයට අවුරුදු 30ක් පැනලා 40ක් පැනලා 50ක් පැනලා මේ පොත් තිබෙමින් ඉන්නවා කියලා හිතනවනේ. නමුත් ඒ ස්මෙල් එකට අපි හරි ආසයි. අපි මේ පොතේ ස්මෙල් එක පිටු පෙරලන විදිය, ඒ පිටුවක් අත අල්ලන විදිය, පිටු එහෙම නැත්නම් සම්පූර්ණයෙන් පෙල්ලගෙන යනකොට අර චස් ගාලා අපිට ඇහෙනවා මේ අර එකිනෙකට ඇලිලා තියෙන ඒවා අපිට වෙන් වෙන විදිය, ඒ සෙපරේට් වෙන සද්දේ, අර තියෙන අර ෆ්‍රෙෂ් ගතිය අපිට දැනෙනකොට හරි
ඒක අමුතු ලොකු ෆීලින් එකක් තියෙනවා. ඒ පොතත් එක්ක බැඳිච්ච හරි අමුතු එන්ගේජ්මන්ට් එකක් අපේ ක්‍රියේට් වෙනවා. ඕක කවදාත් ස්ක්‍රීන් ඩිවයිස් එකකින් ඔයාලට ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන් විකසිත මම හිතන්නේ මේ බලන හැමෝටම ලොකු අයිඩියා එකක් එනවා ඇති. තමන් එකම මෙතඩ් එකේ ඉන්නවා නම් අනිත් ඒවාත් පොඩ්ඩක් try කරලා බලන්න ඕන කියලා. ඒ කියන්නේ අර විකසිත ආයෙ මාව නිකන් අතීතයට එක් කරන් ගියා වගේ මට දැනුනේ. ඒ කියන්නේ පරණ ක්‍රමේ දැන් වැඩ කරනවා. පෝස්ට් කාඩ් එක වැඩ කරනවා. එහෙම නේද මේ යන්නේ? මම කියන්නේ දැන් විරාජ් අපිට මාකටර්ස්ලා විදිහට මම කියන්නේ අපිට මේ නිවුස් පේපර් එකක් ගත්තාම නිවුස් පේපර් එක බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. ටීවී එකේ එයා ටයිම් එකක් අරගෙන අපිට බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. රේඩියෝ එකේ එයා ටයිම් එකක් අරගෙන අපිට බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. සෝෂල් මීඩියා වල ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න පුළුවන්. අපිට ඉතින් එහාට මේ සෙන්සිබල් බ්‍රෑන්ඩින් වල මේ සම්පූර්ණ ස්පේස් එක එයා මේ අවකාශය බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. සුවඳින් කනට ඇහෙන ශබ්ද අපිට පේන්නේ නැහැ. හරිද? සුවඳ අපිට පේන්නේ නැහැ. මේ අවකාශය අපිට බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. මේ එයා එක මේ වාතය අපිට බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. රිචුවල්ස් මිනිසුන්ගේ සිරිත් විරිත් බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. මිනිසුන්ගේ මූවමන්ට්ස් බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. මිනිසුන්ගේ බිහේවියර්ස් බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ මුළු අවකාශයම අපිට බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. මෙච්චර ස්පේස් එකක් තියෙද්දි අයි අපි හරි මං කියන්නේ පත්තරවල ටීවී රේඩියෝ සෝෂල් මීඩියා ඒවත් කරගෙන යන ගමන් මිනිසුන්ට ඒවත් දැන් ඇත්තට මේවා ක්ලටර්ඩ් නේ මිනිසුන්ට දැන්ලා. නමුත් අපිට මිනිසුන්ට අර සටල් විදියට බ්‍රෑන්ඩ් කරන්න පුළුවන් මේ මුළු ස්පේස් එකම. මේ මුළු යාගේ මේ අවට තියෙන වාතය පවා දැන් ඔයාගේ බිස්නස් ඇඩ්වයිස් ඔෆිස් එකට දොර අරගෙන එනකොට මම මේ ආවේ බිස්නස් ඔයා කිව්ව HSBC බැංක් එකට යනකොට ඔයාලට තියෙනවා කියලා අමුතු ෆීලින් එකක් රයිට් මම මේකට ආවයි කියලා. පිට රටවල ඔයා දන්නවද කොෆි බ්‍රෑන්ඩ් එකක් තියෙනවා අපේ ප්‍රීමියම් කොෆි බ්‍රෑන්ඩ් එකක් ස්ටාර්බක්ස් එකේ හැම වෙලේම ස්ටාර්බක්ස් එකට අයිති කෝපි ස්පූන් ද නැචරල් එනවට වඩා ඒගොල්ලෝ ඉන්ෆියුස් කරනවා මේ මට එක්ස්පීරියන්ස් එක මම ඇත්තටම ගත්තා මේ සිංගප්පූර්වලදී ඕ ස්ටාර්බක්ස් වල ඇත්තටම ඒක ඔයා කියන එක හරියටම හරි ආටිෆිෂියලි ඒගොල්ලෝ මේ ඒක දෙනවා කස්ටමර්ට දොර අරන් එනකොට මර කොෆි ස්මෙල් එක එවනවා සිංගප්පූර් එයාලයින්ස් එක හැම වෙලේම ඒගොල්ලෝගේ කැබින් එකට ඒගොල්ලෝ පේටන්ට් සිග්නේචර් අරෝම එකක් රිලීස් කරනවා. ඒකත් පේටන්ට් එකක් පවා අරන් තියෙන වෙන කිසිම එයාලයින් එකට ඒ ස්මෙල් එක යූස් කරන්න බෑ. ඒක දෙන්නේ ඒගොල්ලන්ට අර ෆ්ලයින් එක්ස්පීරියන්ස් එක වැඩි කරන්න, එන්හාන්ස් කරන්න. එහෙම නැත්නම් අර ලාස්ටිං ඉම්ප්‍රෙෂන් එකක් ක්‍රියේට් කරන්න. ඔයා කියන වගේ මේක අර නියුරෝන් වලටම ඒ ගන්න සෙන්සර්ස් වල කියන්නේ අපේ තියෙන හෝමෝන් එකටම තමයි මේ හරියට ඉන්ජෙක්ට් කරන්නේ. මේක එහෙම නේ. ඒක නියුරෝ සිස්ටම් එකත් එක්කම යන්නේ. මේක තමයි සයන්ස් පැත්ත තියෙන මේ බ්‍රෑන්ඩින් වල. ඉතින් මේක මෙතනින් එහාට ගිහුව තාමත් අදටත් මේ මොහොතේ රිසර්ච් වෙන දෙයක් අනිත් රටවල රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ලොකු ඉන්වෙස්ට්මන්ට් උත් එක්ක ලැබ්ස් ඇතුලේ විවිධ වෘත්තියන්ගෙන් ඒ කියන්නේ අපි කිව්වේ මාකටර්ස්ලා විතරක් නෙවෙයි සයිකියාට්‍රිස්ලා සයිකොලොජිස්ට්ලා සයන්ටිස්ට්ලා හියුමන් බිහේවියර් සෝෂියොලොජිස්ට්ලා මේ හැමෝම එකතු වෙලා කරන රිසර්ච් තියෙනවා. ඒ වගේ ප්‍රතිඵල තමයි ඔය අපි දැන් කතා කරපු සිංගප්පූර් එයාලයින්ස් BMW ඒ වගේව පවා යූස් කරන්නේ. අනිවාර්යයෙන් ඊළඟට විකසිත මම අහන්න කැමති දැන් අපි SME ගැන ගොඩක් කතා කරන හින්දා දැන් ප්ලැට්ෆෝම්ස් තියෙනවා e-commerce වෙබ්සයිට්ස් තියෙනවා මෙන්න මේ වගේ අය ගොඩක් ආසාවෙන් බලන් ඉන්න ඇති අපි දැන් මොකද කරන්නේ මේ කියන පංචේන්ද්‍රයම අපිට පිරවන්න බැරි වෙයි හැබැයි මොනවා හරි විකසිත ළඟ දැන් ඔය කියන ක්‍රම ඇතිනේ ඒ ගැන පොඩ්ඩක් කියවුද අපි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් එහෙම නැත්නම් e-commerce ප්ලැට්ෆෝම් එකක් ගත්තොත් දැන් සමහරවිට ඒ ඉන්ඩස්ට්‍රි එකේ කවුරු හරි පර්ෆෝම් කරන ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් හිතන්න පුළුවන් මම කොහොමද මේ ෆිසිකලි මේක ඇප්ලයි කරන්නේ කොයි වගේ තැන් වලටද දැන් අපි නිකන් උදාහරණයක් කේස් ස්ටඩි එකක් විදිහට අපි ගමු දැන් ඔයා දන්නවා අත් එක්ක දැන් අපි බිස්නස් ඇඩ්වයිසර් channel එකට හැම වෙලේම එනවා මෙතන මිස් දිලිත් නේද කප්රුක අපි හිතමු කප්රුක අපි Amazon වගේ ඉන්ටර්නැෂනල් එකක් ගන්න පුළුවන් නමුත් අපි දේශීය අපි ප්‍රැක්ටිකල් සිනාරියෝ එකක් විදිහට අපි ගමු අපේම බ්‍රෑන්ඩ් එක දැන් කප්රුක අපි හිතමු මොකක් හරි ඕඩර් එකක් අපිට ප්ලේස් කරනකොට විරාජ් අපි මේ වෙබ්සයිට් එක බ්‍රවුස් කරනකොට සර්ෆ් කරනකොට රයිට් මම ඕඩර් එකට ක්ලික් කරාම ක්ලික් වෙන සවුන්ඩ් එක කම්පියුටරේ මගේ ලැප්ටොප් එකෙන් එන යූෂුවල් සවුන්ඩ් එක නෙවෙයි වෙබ්සයිට් එකටම ආවේනික වෙච්ච කප්රුක වෙබ්සයිට් එකටම ආවේනික වෙච්ච සවුන්ඩ් එකක් ජෙනරේට් කරන්න පුළුවන් ඕඩර් කන්ෆර්මේෂන් එකේදී ඒ සවුන්ඩ් එක ඒ විදිහටම ක්‍රියේට් වෙනවා හරිද එතකොට ඒ සවුන්ඩ් එක හැම වෙලේම කප්රුකටම ආවේනික වෙච්ච කප්රුක හරි වෙන ඔන්ලයින් e-commerce platform එකටම ආවේනික වුණ සවුන්ඩ් එකක් හරිද ඊට පස්සේ ඒ ඕඩර් එක කන්ෆර්මේෂන් එක එනෝනේ තමන්ගේ ෆෝන් එකට එනකොටත් ඒ මේකම තමයි එන්නේ ඊට පස්සේ තමන්ට ඔය ඕඩර් එක අනිවාර්යෙන් ඩෙලිවරි බෝයි ගේනවනේ ගෙදරට ඩෙලිවරි බෝයි ගර්ල් ඒ ඩෙලිවරි කරන කෙනා ගෙදරට ගේනවා ගෙදරට ගේනකොට අපිට නොටිෆිකේෂන් එකක් හරි මොකක් හරි ඇප් එකේ එනවනේ ඒ නොටිෆිකේෂන් එකත් අර අපි ක්ලික් කරපු ඕඩර් කන්ෆර්මේෂන් එකේදී සහ වෙබ්සයිට් එකේ ක්ලික් කරපු සවුන්ඩ් එකම වෙනවා එතකොට අපි දන්නවා ෆෝන් එක ළඟ පේන තෙක්මානක නොතිබ්බත් රයිට් මේ ඕඩර් එක මම ප්ලේස් කරපු ඕඩර් එක ඇවිල්ලා මේකෙන් සවුන්ඩ් එකෙන් කියන්න පුළුවන් රයිට් මේක දැන් ඇවිල්ලා ඇත්තේ කියලා. ඕක දෙපාරක් තුන් පාරක් අනිවාර්යෙන් ලැබෙනකොට තමන් දන්නවා රයිට් මේ සවුන්ඩ් එක එන්නේ මෙතන. කන්ෆර්මේෂන් එකේදී මේ හැමතැනදීම එන්නේ එකම සවුන්ඩ් එක. එතකොට ඒකටම ආවෙනික උණු සවුන්ඩ් එක. රයිට්? ඒ වගේමයි දැන් අපි උදාහරණයක් විදිහට දැන් මම ඔය කියලා කිව්වේ සවුන්ඩ් එක පැත්තෙන්. අපි නිකන් දැන් සවුන්ඩ් එකක් විදිහට ගත්තාම
ඒක අපි කියන්නේ අපි සවුන්ඩ් එකක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට කනට හරිද? ඒතකොට ලිසන් කරන දෙයක්. ඒකට ඇරෙන්න අපි ස්මෙල් එක කියමු. ස්මෙල් එක කොහොමද අපි මේකට අපි මේ ඉන්ක්ලූඩ් කරන්නේ? දැන් ওই ඩිලිවරි ඒ වගේ ඕඩර් එකක් යනවා නම් e-commerce platform එකක් යනවා නම් ඒක කස්ටමර් ඕඩර් එක ප්ලේස් කරන්නේ එහෙම නැත්නම් ඒක කම්පෙයාර් කරන්නේ ඩිජිටලි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ එහෙම නැත්නම් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ රයිට්. ඒතකොට කොහොමද මේ ස්මෙල් එක ප්‍රැක්ටිස් කරන්නේ? ඕක ලැප්ටොප් එකකින් කම්පියුටර් එකකින් ෆෝන් එකකින් ස්මෙල් එක එන්නේ නැහැනේ අපිට. එහෙමනම් පුළුවන් අපිට මේ ඩිලිවරි බොක්ස් එක එනවා. ඒ බොක්ස් එක ගෙදරට ඇවිල්ලා අපි අන්රැප් කරනකොට හරියම එන සුවඳ. ඒ බොක්ස් එක අන්රැප් කරාම එන සුවඳ එකම ස්මෙල් එකකින් තියන්නේ. හැබැයි ඇතුලේ තියෙන ප්‍රොඩක්ට් එකට හානියක් නොවන විදියට. හරිද? ඒ කියන්නේ අපි තුමු කෑම එකක් යනවා නම් අපිට ඒක කරන්න බෑ. කේක් එකක් යනවා නම් ඒක කරන්න බෑ. නමුත් වෙන අපි ටේස්ට් නොකරන ප්‍රොඩක්ට් එකක්, ෆුඩ් අයිටම් එකක් නැතුව යනවා නම් අපිට මේ බොක්ස් එක අන්රැප් කරාම එන්නේ මෙන්න මේ සුවඳ. හරිද? ඒ විතරක් නෙමෙයි ඒ සුවඳ ඩිලිවරි දැන් ওই ඩිලිවරි කරන ගොඩක් වෙලාවට ඒ ක්‍රූ එකේ ඉන්නේ එළියේ. ඉතින් ඒගොල්ලෝ අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා, ඔය වගේ නොයෙකුත් දුෂ්කරතා මැද තමයි ඒගොල්ලෝ ඩිලිවර් කරන්නේ. ඉතින් එතකොට අපි ඔක්කොම දැන් එතකොට ඒගොල්ලන්ගේ සමහරලාට තියෙන බොඩි ඕඩර් එක තියෙනවා. නමුත් මේ හැම කෙනාටම අර පර්ෆියුම් එකක්ම අර සෙන්ට් එකම අර සිග්නේචර් ස්මෙල් එකම ඒගොල්ලන්ටත් ඒ ඩිලිවරි එන එක්කෙනාටත් තමන්ගෙන් එනවා නම් ඒ කස්ටමර්ට එනවා නම් ඩිලිවරි කරන්න එන එක්කෙනාගෙන් අර ස්මෙල් එකම සහ ඒ බොක්ස් එක අන්රැප් කරනකොටත් අර ස්මෙල් එක එනවා නම් ඒකටම ආවේනිකුණු ස්මෙල් එකක් නේද? ඔව්. ඩිලිවරි කරන ස්ටාෆ් එකටත් කියනවා රයිට් ඔයගොල්ලන්ට මෙන්න පර්ෆියුම් එක මේ පර්ෆියුම් එක ගහන්න මේක අපේ කම්පැනි එකෙන් යූස් කරන පර්ෆියුම් එක. එතකොට දැන් ඔයා උදාහරණයක් විදිහට හිතන්නකෝ බිස්නස් ඇඩ්වයිස් එකේට ස්මෙල් එකක් එනවා නම් හැමෝම පර්ෆියුම් වර්ග 10ක් ගහගෙන තියුණොත් ඕක පොඩි ඕක ජෑම් වෙනවා. ඊට පස්සේ හරියට ඕක අයිඩෙන්ටිෆයි වෙන්නේ නැහැ. නමුත් අර එන ඩිලිවරි බෝයිත් ඒ පර්ෆියුම් එකම ගහලා තිනවනම් මොකද එයා එන්නේ ඔෆිස් ටීෂර්ට් එක බ්‍රෑන්ඩ් කරපු ටීෂර්ට් එක ඇඳගෙන ඔෆිස් එකෙන් දීපු ට්‍රවුසර් එක හරි ටීෂර්ට් එක හරි ඒක ඇඳගෙන එන්නේ. ඒකට අපි මේ පර්ෆියුම් එක ගහගෙන එනවා නම් ඒ පර්ෆියුම් එකම ඒ ස්මෙල් එකම තමයි අර බොක්ස් එක අන්රැප් කරාම කස්ටමර්ට හම්බෙන්නේ. ඒතර බලන්න මේ ස්මෙල් එක අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ විදියට. ඊට පස්සේ ටච් එක කියලා කියන්නේ ගොඩක් වෙලාවට බොක්ස් එක අපිට බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. අන්සීල් කරනකොට, අන්රැප් කරනකොට, ඩිලිවර් කරපු බොක්ස් එක. දැන් මම උදාහරණයක් විදියට කිව්වොත් ඔයා දැකලා තියෙනවද ඔය මොබයිල් ෆෝන්ස් එහෙම නැත්නම් අපි හිතමු iPhone එකක්, MacBook එකක් හරි ආසයිනේ අපි අන්බොක්ස් කරන්න. අර සීල් පැක් එක කඩලා එහෙම නැත්නම් MacBook එකේ කර මෙහෙම කළා උඩ ඒ කියන්නේ ඒ ෆ්ලැප් එක අපි උඩට අරින්න ඊට පස්සේ අර මේ මෙහෙම ෆ්ලැප් එක ඇරියට පස්සේ අර ස්ක්‍රීන් එකේ තියෙන පේපර් එක අයින් කරනකොට හෙලෝ කියලා එනවා ෆෝන් එකෙත් ඒක අපි හරි ආසයිනේ. එතන බලන්න මේ හම්බෙන ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එක ඔය වීඩියෝ කල් ඕන තරම් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල දානවනේ අන්රැප් කරන එක. ඒ කියන්නේ අන්බොක්ස් කරන වීඩියෝස් බලන්න කස්ටමර්ගේ තියෙන එක්ස්ප්‍රෙෂන් එක ඒ වෙලාවට මූනේ. එතකොට මේ හැමෝගෙම ඒ දෙන්නේ එක්ස්පීරියන්ස් එකක් Apple කම්පැනි එක. අන්බොක්ස් කරන එකට ඒගොල්ලෝ ලොකු වියදමක් දරනවා. ඒකට ඒ පැකින් එකට ලොකු වියදමක් දරනවා. දැන් ඔයා කිව්වා කි ස්පාසිලෝන් එකට අපිට බ්ලයින්ඩ් ෆෝල්ඩ් එකක් ගහලා මම ස්පාසිලෝන් එකේ ප්‍රොඩක්ට් එකක් ගත්තාම ප්‍රොඩක්ට් එකේ තියෙන බොක්ස් එක තියෙනවනේ. බොක්ස් එකේ ටෙක්ස්චර් එක බලන්නකෝ. S2 පියාගෙන ඔයා බොක්ස් එක මෙහෙම අත ගාලා බලන්නේ. මේ බොක්ස් එකේ අර සඳකඩ පහන කැටයම් ඒ වගේ තියෙනවනේ. හරි ලස්සන මේ ආටිස්ටික් ඉමේජස් ටිකක්. ඒ වගේ ටෙක්ස්චර් එකක් තියෙනවා. එම්බෝස් කරලා තියෙන. ඒක එම්බෝස් කරලා එහෙම නැත්නම් එන්ග්‍රේව් කරලා ඊට පස්සේ ඒක ඇරලා බොටල් එක ගත්තාම හැම බොටල් එකේම ලිඩ් එකේ ගහලා තියෙනවා අර ස්පාසිලෝන් එකේ ලෝටස් ෆ්ලවර් එකක් වගේ පොඩි ඉමේජ් එකක්. ඒතකොට ඒක ලිඩ් එකේ තියෙනවා උඩ එම්බෝස් කරලා. ඒ හැම එකම තියෙන එකම යුනික් සිග්නේචර් මේ ටෙක්ස්චර් එක. එතකොට අපිට S2 පියාගෙන ස්පාසිලෝන් ස්ටෝර් එකක් ඇතුළට ගියත් ස්මෙල් එක, ටච් එක ඒගොල්ලන්ගෙන් ඒවා දීලා ඉවරයි අපිට මාකටිං වලින්. එතකොට ඒ වගේ දැන් මම තව දෙයක් කියන්න මම මේක දෙ ප්‍රොමෝට් කරනවා. දැන් සිගරට් පැකට් එකක් ගත්තාම දැන් මම ස්මෝක් කරන්නේ නැහැ. මට ඕක පුරුදුනේ. මම ස්මෝක් කරන්නේ නැහැ. නමුත් මට ওই පැක් එක පුරුදුනේ. ඒගොල්ලෝ කොයිතරම් යුරෝපියන් කන්ට්‍රීස් මං හිතන්නේ අපි ඉස්කෝලේ යනකම් මගේ තාත්තා සිලොන් ටොබැකෝ ඒජන්සි එකක් කරා ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්. එතකොට තාත්තගේ ඒකෙදී ඒගොල්ලෝ සිගරට් පැකට් ඒ කාලේ තුනේ බ්‍රිස්ටල් ගෝල්ඩ් ලීෆ් එහෙම කියලා. ඒතකොට ඒ පැක් අන්රැප් කරනකොට අර සීල් එක අර ෆ්ලිප් ඔෆ් කරනවා අපි ඒක. අන්න ඒකෙදි අර මේ ඒගොල්ලෝ මම දැකලා තියෙන අර ලූස් විදියට ඒවා දෙනකොට අර ඒකෙදි බලන්න ඒකට වෙනම එක්ස්පීරියන්ස් එකක් දෙනවා. ඒ රිප් ඔෆ් කරනවා මේ ඒක හරි ලස්සන සීල් පැක් එකකින් ඉන්නේ. ඒගොල්ලෝ පැකේජින් වලට වියදම් කරනවා. මොකද මේවා යුරෝපියන් කම්පැනිස් වලනේ. ඉතින් ඒගොල්ලෝ පැකේජින් වලට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරා. ওই පැකේජින් වලිනුත් ඒ අන්රැප් කරනකොට අන්බොක්ස් කරනකොට වෙනම එක්ස්පීරියන්ස් එකක් දෙනවා කස්ටමර්ට. ඒ දෙන්නේ ඔය ටච් එක. කස්ටමර් තියාගන්න තමයි මේ try කරන්නේ. තියාගන්න තමයි මේ ටච් එක දෙන්නේ. right. ඒ වගේමයි දැන් අපි ඕකේ සයිට් පැත්ත කතා කරොත් දැන් අපි DHL ගන්නකො කුරියර් කම්පැනි එකක්. එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඩොමෙස්ටික් ඇන් ඉන්ටර්නැෂනල් කුරියර් සර්විස් එකක් විදිහට වැඩ කරනවා. එතකොට DHL එක ඔයා DHL කියන අකුරු තුන නැත්තත් කහයි රතුයි ෆ්ලයිට්ස් තියෙනවා දැකලා තියෙනවා ඇතිවා වෙහිකල්ස් තියෙනවා බ්‍රෑන්ඩ් කරලා බොක්සර්ස් ඒගොල්ලන්ගේ එන්නේ වෙනම DHL බ්‍රෑන්ඩ් DHL අකුරු ටික නැතත් අපිට මෙහෙම ඉරි ටිකක් රතු පාට කහ පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ රතු පාට ඉරි ටිකක් තියෙනවා නම් අපි දන්නවා කොකාකෝලා රතුයි සුදුයි බලන්නකෝ
අපිට කොකාකෝලාගේ විදිහට වෙන නමක් ලියලා තිබුණත් රතු බෑග්ග්‍රවුන්ඩ් එකේ සුදු ෆොන්ට් එකකින් අර ෆොන්ට් ස්ටයිල් එකෙන් රයිට් අපි දන්නවා මේක කොකාකෝලා කියලා. හරිද? දැන් ඔය ඉස්සර සැන්ටා ක්ලෝස් කියන පර්සනල් ටික නිර්මාණය කරේ කොකාකෝලානේ. ඒ නිර්මාණය කරන්න කලින් සැන්ටා ක්ලෝස් ඇත්තටම ගොඩක් වෙලාවට ක්‍රිස්මස් වලට යූස් කරේ කොළයි සුදු පාටයි. ඒක තමයි අද රතුයි සුදුයි කරේ කොකාකෝලා. ලෝකෙට ක්‍රිස්මස් තීම් එක ගොඩක් වෙලාවට ගෙනාවේ කොකාකෝලා. සැන්ටා ක්ලෝස් කියන පර්සනල් ටික ක්‍රියේට් කරලා ඒ අයිකන් එක ක්‍රියේට් කරලා රතු සහ සුදු කම්බිනේෂන් එකත් එක්ක මොකද රතු කියලා කියන්නේ හැපිනස් ජෙනරේට් කරන. ඒ වගේ දැන් යුරෝපියන් කන්ට්‍රීස් වල කැබ් සර්විස් වලට ඇයි ටැක්සි කියන එකට කහ පාට යූස් කරන්නේ ගොඩක් වෙලාවට කාර් එක කහ පාට කරලා තියෙන්නේ. ඒගොල්ලෝ මොනතරම් ප්‍රීමියම් වෙහිකල් එකක් යූස් කරත් ටැක්සි කියන එක UK වල ලන්ඩන් වල ගිහිල්ලා බැස්සත් ඔයාලට පේනවා කහ පාට කාර් එක. කහ පාට හැම වෙලෙම ගොඩක් දුරට ඈතට පේනවා. ඔයාලට අර ට්‍රැෆික් එකේ ඈත පේනවා කහ පාට කායක උඩින් ටැක්සි එක කියලා ටැක්සි කියලා ගහනවා. ඇයි පික්මි කහ පාට එකක් යූස් කරන්නේ අයිකන් එකේ ඉමේජ් එකට. මේ අයිකන් එකට. ඔයාගේ ෆෝන් එක ගත්තාම පළිනටම පේන ඇප්ස් වලින් එකක් කහ පාට ටක් ගාලා අපි ඇහැ යනවා. හරි ෆාස්ට්ලි ඇට්‍රැක්ට් වෙනවා අපි මේ කහ පාටට. ඇස් කැපිලා පේනවා හයිලයිට් වෙනවා. කහ පාට හයිලයිටර්ස් උනත් කහ පාටෙන් අපි මේව කරනට ඒ වගේනේ. ඒ වගේ ඒ කලර්ස් කියන එක ඒක තමයි අපි ඉමේජරි එහෙම නැත්නම් ටයිපෝග්‍රැෆි ෆොන්ට් ස්ටයිල් එක ඔය වගේ. ඉතින් ඒ දේවල් යූස් කරන්න ඉතින් අපිට ඒ කුරියර් සර්විස් එකකට හරි ඔය e-commerce platform එකට හරි තමන්ගේ box එක පවා බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. බ්‍රෑන්ඩ් එකේ logo එක අයින් කරත් මේක මේකටයි කියලා. බලන්න ලංකාවේ Softlogic purple color එක. දම් පාට Softlogic showroom එක බෝඩ් එකක් දැක්කත් අපිට තේරෙනවා ඇතුලේ දම් පාට ගාලා එළියේ දම් පාට බ්‍රෑන්ඩින් තියෙනවා මේක Softlogic වෙන්න ඕනේ කියලා අපිට හිතෙනවා. ඔව්. ඉතින් ඒ වගේ තමයි අර ඇහැට පේන විදිහට ඒගොල්ලෝ කියන්නේ ඕක ඉතින් ප්‍රසිද්ධවම අපි කරන්නේ ඇහැටයි කනටයිනේ. නමුත් එතනින් එහා ගිහිපු දේවල් තමයි අපි අද කතා කරේ. ඉතින් මට අද හම්බෙලා ඉන්නේ ගොඩක් මාකටින් සබ්ජෙක්ට් එක ගැන දන්න කෙනෙක්. ඉතින් මම ගොඩාක් ආසාවෙන් හිටපු ප්‍රශ්නයක් තමයි මේක විකසේ ඇතරම මම ඔයාව හම්බෙන්න කලින් මේ වගේ ප්‍රශ්න අහන්න කෙනෙක් කොහේ හොයා හිටියේ. එකක් තමයි මම හිතුවා අතරම මේ දැන් බුදුහාමුදුරුවෝ ගත්තොත් එහෙම අද වෙනකම් බිහිවෙච්ච සාර්ථකම මාකටර් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මේ බ්‍රෑන්ඩ් එක අදටත් තියෙනවා. ජේසුස් වහන්සේ ගත්තත් එහෙමයි. ඒ කියන්නේ ආගමික පැත්තේ හැම කෙනෙක්ම මාකටිං කියන එක මං හිතන්නේ උපරිම වෙලා තියෙන්නේ. මේ මාකටිං ගැන කොහොමද ඒ කියන්නේ එක එක ආගමේ ඒ කියන්නේ මේ මම ආගම මේවා කරනව නෙවෙයි. නමුත් ඒ දේවල් අද වෙනකම් පවතින මේ මාකටිං වල ටැක්ටික්ස් නේද? එහෙම නේද විකස මේක කොහොමද ඔයා එක්ස්ප්ලেইন කරන්නේ? ඔව් දැන් අපි ආගම් ගැන කතා කරොත් ඇත්තටම ඔයගේ හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අද මාකටර්ස්ලට ලංකාවේ විතරක් නෙවෙයි ඉන්ටර්නැෂනල් උනත් හැබැයි ඉන්ටර්නැෂනල් නම් ඒගොල්ලෝ ලොකු දේවල් ගොඩක් පොයින්ට්ස් ගන්න ආගමෙන්. ඒක ආගම කියලා කියන්නේ ඒක ක්‍රිස්තියානිටි වෙන්න පුළුවන්, බුද්දිසම් වෙන්න පුළුවන්, හින්දුනිසම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඉස්ලාම් වෙන්න පුළුවන් මොන ආගම වුණත් ඒ හැම ආගමකින්ම ගන්න දේවල් අපිට තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ යහපැවැත්ම ඒව නෙවෙයි මම කියන්නේ. හරි ඒක කොහොමත් මිනිස්සු ගන්නවනේ. අපි හැම කෙනෙක්ටම යම්කිසි ආගමක් තියෙනවා. Taman නිරාගමික වෙනවද ආගමේ ඇදහිලි මේ කියන්නේ අපි ආගම් භක්තිකයෙක් වෙනවද කියන එක ඒක තින්නේ අපි ඊට පස්සේ. නමුත් අපි හැමෝටම බර්ත් සර්ටිෆිකේට් එකක් තියෙනවා. ඒ බර්ත් සර්ටිෆිකේට් එකේ අපේ ජාතිය සහ ආගම කියලා ලියලා තියෙනවනේ. මිනිස්සුන්ගේ අතර බෙදීම් තියාගන්න නැහැ. නමුත් ඕක ලියලා තියෙනවනේ. එතකොට ওই හැම ආගමකින්ම අඩුම තරමේ අපි යහපැවැත්මට හරි දේවල් අපි මෙහෙමයි කියලා අපි මම මේ ආගම බිලිව් කරන්නේ නැහැ කියන එක කිව්වට හරි. ඒක එයාගේ අයිතියක්. ඒක අපිට මුකුත් කියන්න බෑ. නමුත් ඒ ආගමෙන් තමන්ගේ ප්‍රොෆෙෂන් එකට ගන්න දේවල් තියෙනවා. දැන් ඔයා කිව්වා නේද බුද්ධ ආගමින්, ක්‍රිස්තියානි ආගමින්, හින්දු ආගමින් මේ වගේ තැන්වලදී අපිට දැන් උදාහරණයක් විදිහට මේ සෙන්සිබල් කියන බ්‍රෑන්ඩින් කියන එක ඇත්තටම ආගම් වලට ප්‍රැක්ටිස් උනේ. ආගම් කියන එක අපිට රූට් බෑක් කරොත් අවුරුදු 2000 හෝ 2500කට එහා යනවා ගොඩක් ආගම්. බුද්ධ ආගම ගත්තත්, හින්දු ආගම ගත්තත්, අපි ජෛන ආගම තියෙනවා, ක්‍රිස්තියානි ආගම ඒ ක්‍රිස්තියානි ගත්තත් අවුරුදු 2000කට වැඩි ඉතිහාසයක් මේ හැම ආගමකටම බහුතරයක් ආගම් වලට තියෙනවා. අවුරුදු 2000කට වඩා ඉස්සර. නමුත් අපි බ්‍රෑන්ඩින් හරි මාකටිං ගත්තොත් අපිට රූට් බෑක් කරන්න පුළුවන් අවුරුදු 150යි වැඩි වුණොත් 200යි at the most. හරිද? ඊට වඩා පස්සට යන්න බෑ. නමුත් ওই බ්‍රෑන්ඩිං කියන එක, මාකටිං කියන එක ගොඩක් වෙලාවට අපි නොදැනුවත්වම අපිට ආගම් වල ආభాෂයෙන් ඇවිල්ලා තියෙනවා අතීතේ ඉඳන්ම. දැන් උදාහරණයක් මම මෙහෙම කියන්නම්. ඔයා හිතන්න දැන් ආගමක කියලා ගත්තට පස්සේ ඒ ආගමේ අපි පන්සලකට, පල්ලියකට, කෝවිලකට යනකොට එතෙන්ටම මේ තියෙන අනන්‍යතාවයක්. එතෙන්ටම තියෙන අනන්‍යතාවය පරිසරයක් තියෙනවා. බලන්න පන්සලේ ගන්ටාරේ ගහන විදිය වෙනස් ටෝන් එක. ඒකම ක්‍රිස්තියන් චර්ච් එක බෙල්ස් රින් වෙන්නේ. බෙල් ඒගොල්ලන්ගේ තියෙන බෙල්ස් නේ. රින්ගින් බෙල්ස්. ඒක වෙනස් ටෝන් එක. කෝවිලේ ඔක ගහන්නේ ඉක්මනට ගහගෙන යනවා ටක ගාලා. අහලා තියෙනව නේද? එහෙම. ඒතර බලන්න අපේ පන්සලෙත් අර හදිස්සියකට ගහන ගන්ටාරේ උදේකට වඩා වෙනස්. හරිද? ආගමෙන් ආගමට උනත් ඒ දෙන දැන් බලන්න ඒගොල්ලෝ දෙන මේ ලිස්නින් තෙරපි එක
හරිද ඒගොල්ලොන්ට දැන් පිරිත් තියෙනවා වගේම අරගොල්ලන්ට ක්‍රිස්තියානි වල ඒගොල්ලන්ගේ ගීතිකා තියෙනවා යාඥාවල් ප්‍රේයර්ස් තියෙනවා කෝවිල් වලක් තියෙනවා මං හිතන්නේ මට නම මතක නැහැ ඒගොල්ලෝ කියන ප්‍රේයර්ස් වලට කියන නමක් තියෙනවා සිංහලෙන් අපි පාවිච්චි කරන නමක් ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ ගීතිකා එහෙම නැත්නම් යාඥාවල් අපේ ගාතාවල් උනත් ඇහෙනකොට අපිට කියන්න පුළුවන් රයිට් මේකයි ඉතින් මේ ආගමට අපි ඒ ආගම ඇදහුවේ නැත්තත් මුස්ලිම් ආගම ගත්තත් ඔය මොන ආගම ගත්තත් රයිට් මේ ටෝන් එක මේකෙන් ඇහෙන්නේ අපිට තේරෙන්නේ නැහැ සමහරලාට කියන දේවල් නමුත් අපි දන්නවා මේකයි ඉතින් මේ ආගමට බෙල් එකක් එහෙම නැත්නම් ගන්ටාරයක් මොකක් හරි එකක් ගහන තැනදී අපි දන්නවා අපේ ආගමේ මැටි පහන් පත්තු කරනවා පොල් තෙල් පහන් පත්තු කරනවා ක්‍රිස්තියානි ආගමේ පත්තු කරන්නේ ඊටි පන්දම හරිද ඕක කෝවිලට ගියට පස්සේ කෝවිලේ පත්තු කරන්නේ අර පිත්තල පහනේ අපි මේසවල වලට තියෙන පහනේ අර වටේටම පිත්තල මේ පහන් තිර තියලා පත්තු කරන්නේ ඒ වගේ පහන් ඉතින් ඒ වගේ ඔය හැමෝගෙම තියෙන එකම කොමන් කන්සෙප්ට්ස් තියෙන හැම ආගමකටම හැම ආගමකටම තියෙන එකම ඉන්ග්‍රේඩියන්ට්ස් හරිද ඉතින් ඒ ඉන්ග්‍රේඩියන්ට්ස් යූස් වෙන්නේ විවිධයි ඔය විවිධත්වයේ තමයි විරාජ් මේ ලෝකේ පැවැත්මට බලපාන්නේ නැත්නම් හරි බෝරින්නේ මුළු ලෝකෙටම එකම ආගමක් තියුණා නම් හරිම බෝරින් මුළු ලෝකෙටම එකම සිංගර් කෙනෙක් විතරක් හිටියා නම් ඒක හරිම බෝරින් මුළු ලෝකෙටම එකම ක්‍රිකට් ටීම් එකක් තියුණා නම් මේක හරිම බෝරින් හරිද මේ විවිධත්වය මේ ඩයිවර්සිටි එක මේ වේරියේෂන් එක තමයි මේ ලෝකේ පැවැත්මට තුරුදු වෙන්නේ මේ නැත්තම් මේක හරි බෝරින් ලෝකයක් හැබැයි මේ යහ පැවැත්මට මේ විවිධත්වයට අපි ආස කරන්න මේ විවිධත්වයත් එක්ක අපි බැඳෙන්න ඕනේ මේ විවිධත්වයේ තේරුම් අරගෙන මේ විවිධත්වයත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ ඉතින් මේ විවිධත්වයේ හරිම නමුත් මේ හැම එකම තියෙන එකම කන්සෙප්ට් විවිධාංගීකරණයට ලක් වූ එකම කන්සෙප්ට් එක දැන් බලන්න විරාජ් අපි දැන් ওই ආගම් ගැන කතා කරනකොට ඔය හැම ආගමකම එකම කන්සෙප්ට් එක තියෙනවා කියලා කියනවනේ ඔය හැම ආගමකම බ්‍රෑන්ඩ් ස්ටෝරි එක වගේ ස්ටෝරි එකක් තියෙනවා බුද්ධ ආගමෙත් සිදුහත් කුමාරයාටත් බුදුරජාණන් වහන්සේටත් ස්ටෝරිස් තියෙනවා ක්‍රිස්තියානි ආගමෙත් මම හිතන්නේ අපි ක්‍රිස්මස් දවසට හැමදාම දකිනවා ජීසස්ගේ ලයිෆ් ස්ටෝරි එක ඒ වගේ මේ හැම එක්කෙනෙක්ටම ලයිෆ් ස්ටෝරි එකක් තියෙනවා. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් ස්ටෝරි එකක් තියෙනවා වගේම මේ හැම ආගමකටම ස්ටෝරි එකක් තියෙනවා. අර අපි කිව්වා වගේ 5 dimensions පංචේන්ද්‍රිය පිනවන එහෙම නැත්නම් පංචේන්ද්‍රියට ඇඩ්‍රස් කරන ටච් පොයින්ට්ස් තියෙනවා. ඉතින් ඒ වගේ මේ හැම ආගමකටම ස්ටෝරි එකක් තියෙනවා, ඩෙන්ටිටි එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔය හැම අතින්ම ආගම කියන එක ඇත්තටම මම හිතන්නේ අවුරුදු 2000 ගානකට අපු 2000ට කලින් ඔය හැම ආගමක් මේක ප්‍රැක්ටිස් කරා. ඒකේ ආభాෂයෙන් තමයි ඔය මාකටිං කියන එකත් ඇවිල්ලා ඇත්තේ කියලා. මාකටිං කියන එක සම්පූර්ණයෙන් ඒ ආభాෂය නෙමෙයි. නමුත් මාකටිං වලට ගොඩක් ලර්නින්ග්ස් අරගෙන තියෙනවා ඒ ආගම් වලින්. අපි මේ ප්‍රොඩක්ට් එකට ස්ටෝරි එකක් ගහන්න කියන්නේ මෙන්න මේකින්ද නේද? දැන් ඔයා හිතන්න බ්‍රෑන්ඩ් ස්ටෝරි එකක් ක්‍රියේට් කරන්නේ. අපි හැම ආගමකටම ස්ටෝරි එකක් තියෙනවා. අපි ඒ ස්ටෝරි එකනේ ඉස්කෝලේ යන කාලේ අපි සිලබස් කියලා ඉගෙන ගත්තා. ඒකයි. බුද්ධ චරිතය, ජේසුස් වහන්සේගේ චරිතය, ඒ වගේ අපි ස්ටෝරිස් කියලා අපි ඉගෙන ගත්තා. ඒකනේ බ්‍රෑන්ඩ් ස්ටෝරි එක ඒ ආගමටයි. දැන් ඔයා හිතන්න දැන් මම මේක ඉවෝල්ව් වෙච්ච විදිය කියන්නම්. ඉස්සර තියුනේ USP කියලා. USP කියලා කියන්නේ unique selling proposition. ඊට පස්සේ ආවා විරාජ් අපි කියනවා ESP, emotional selling proposition. හරිද දැන් මේ ආගම් හින්දා අපිට මේකෙන් ගන්න පුළුවන් හොලිස්ටික් අප්‍රෝච් එක. හොලිස්ටික් අප්‍රෝච් එක කියන්නේ මුළු පංචේන්ද්‍රියටම මාකටිං කරනකොට අපි HSP කියලා කියනවා. හොලිස්ටික් selling proposition. හරිද එතනින් එහාට ගියා නම් අපි හිතමු දැන් හොලිස්ටික් selling proposition එක තමයි අපි දැන් future marketing කියලා කියන්නේ. අපි මේ මුළු පංචේන්ද්‍රියටම දැනෙන විදිහට marketing කරන්නේ කොහොමද? holistic selling proposition. unique selling කියලා කියන්නේ අපි එකකින් තෝරගන්නේ. emotional selling proposition කියලා කියන්නේ එතනින් මොකක් හරි emotion එකක් create වෙන එක. නමුත් එතනින් එහාටත් ගිහප එක තමයි holistic selling proposition කියලා කියන්නේ. HSP කියලා කියන්නේ. දැන් ඒ වගේමයි අදටත් ඇවිල්ලා තිනවා අපි ඒක වෙනම දවසක කතා කරමු MSP කියලා එකක්. me selling proposition. ඔයා තමයි ඔයාව අලෙවි කරන්නේ. personal branding. මොකද ඒක social media platforms ආවා, Facebook ආවා. දැන් අපිට අමුතු demand එකක්, අපිට අමුතු image එකක් අපිට create කරන්න පුළුවන් වෙලා තිනවා. සමහරවිට ඈත ගමක ඉන්න මිනිස්සෙක් වුණා celebrity level එකේ ඉන්නවා දැන් මේ වෙලාවේ. TikTok වලින්ද, YouTube වලින්ද. එතකොට ඒ me selling proposition MSP කියන එක තමයි දැන් personal branding උත් කියන්නේ. ඉතින් ඔය වගේ මේක හරිම marketing වල theories උනත් evolve වෙනවා. ඒ evolve වෙන්නේ හැම වෙලේම practical evolution එකත් එක්කම තමයි evolve වෙන්නේ. අනිත් එක විරාජ් හොඳට බලන්න brand loyalty. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකකට තියෙන බ්‍රෑන්ඩ් ලව් එක කියලා එකක් තියෙනවා. ඕකත් මෙෂර් කරනවා. දැන් බ්‍රෑන්ඩ් ලොයල්ටි එකට අමතරව බ්‍රෑන්ඩ් ලව් එක. බ්‍රෑන්ඩ් ලව් එක කියන්නේ බ්‍රෑන්ඩ් ලොයල්ටි එකට එහා ගිහපු බ්‍රෑන්ඩ් ලව් එකක් තියෙනකොට තමයි මිනිස්සු තමන්ගේ ඇඟේ Apple logo එක ගහගන්නේ ටැටූ එකක් විදියට. Harley Davidson logo එක ගහගෙන ඉන්නවා. ඔයාලා දැකලා ඇති අනන්තවත් මිනිස්සු. ඒ වගේ අර ආම් කට් එක ඇඳගෙන Harley Davidson logo එක ඇඳගෙන Harley Davidson මේ ටැටූ එක ආම් එකේ ගහගෙන ඒගොල්ලෝ මේ බයික් පදිනවා දැකලා තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් ලොයල්ටි එකට එහා ගිහපු බ්‍රෑන්ඩ් ලව් එක. බ්‍රෑන්ඩ් ලව් එක, බ්‍රෑන්ඩ් එකේ ප්‍රොමිස් එක මේ බලන්න මේ විශ්වාසය, ඇදහිීම, එහෙම නැත්නම් භක්තිවන්තකම බ්‍රෑන්ඩ් එකකට තියෙන මේ හැම දෙයක්ම ආවේ ওই ආගම් වලට තියෙන ඒ තියෙන concept වලින්. මොකද ආගම් වල අපි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි ඒක ආගමක් කියලා. සමහරවිට compare කරන්නේ නැතුව comparatively අපි product එක select කරගන්න නැතුව අපිට ආසම බ්‍රෑන්ඩ් එක මේක නම් අපි දන්නවා මේ බ්‍රෑන්ඩ් එකේ වෙනස් බ්‍රෑන්ඩ් එක මේ product එකට වඩා හොඳ product එකක් තියෙනවා.
වෙන බ්‍රෑන්ඩ් හැබැයි අපි ආස Apple නම් අපි Appleම දන්නවා. මොකද අපි Apple කියන්නේ ආගමක් වගේ කියලා කියනවා. හරිද? අපි කියන්නේ ක්‍රිකට් වලට අපි සෙල්ලමක් නෙවෙයි ආගමක් කියලා සින්දුවකුත් තියුනේ. අපි ඒ තරම් බැඳිලා තියෙනවා. ඉතින් මේ ආගම කියන වචනේ අපි යූස් කරන්නේ මේ අපි ආගම අදහනවා කියන එක නෙවෙයි. ඔය ඇදහිීම, විශ්වාසය, ලෝයල්ටි එක ඇවිල්ලා තියෙන අපිට මේ ආගම් වලින්. ඒක තමයි අපි මේ ප්‍රැක්ටිස් කරන්නේ මේ කමර්ෂල් වර්ල්ඩ් එකෙත්. දැන් ඔයා හොඳට හිතන්න ඔය ආගමට වැඩි භක්තියකින් ආගමට ලොකුවට අදහගෙන ඉන්න අය තමයි ඒ කට්ටිය නරකයි කියනෝ නෙමෙයි. ඒගොල්ලොන්ගේ බ්‍රේන් එකේ හැම වෙලේම මේ සෙන්සරි ඒ ටච් පොයින්ට් ඒ පේන් පොයින්ට් එක ටච් වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ හැම වෙලේම ආගමට විතරක් නෙමෙයි බ්‍රෑන්ඩ්ස් වලටත් ගොඩක් වෙලාවට ලොයල්ටි බැඳිලා. වෙන කොච්චර හොඳ ප්‍රොඩක්ට්ස් ගැහුවත් අනිත් බ්‍රෑන්ඩ්ස් වලින් ඒගොල්ලෝ යන්නේ කම්පෙයාර් කරන්නෙත් නැතුව යන්නේ අර තමන් කැමති බ්‍රෑන්ඩ් එකට. ඒගොල්ලෝ නිකන් ඒක ආගමක් හා සමානව තමයි ඒක අදහන්නේ. අදහන්න කියලා කියන්නේ ඒකත් එක්ක බැඳිලා තියෙන්නේ. ඉමෝෂනල් එන්ගේජ්මන්ට් එකක් තියෙන්නේ. ඉතින් ඒ වගේ හරි දේවල් තමයි ගොඩක් වෙලාට ඔය ආගම සහ ඔය බ්‍රෑන්ඩින් අතර තියෙන්නේ. ඉතින් අද කාලේ හැබැයි ඔය කොච්චර අපි කතා කරත් මේ අලුත් ජෙනරේෂන් එක රෂනල් තින්කින්. එහෙම නැත්නම් එවිඩන්ස් බේස් හැම වෙලේම. හරිද? නියුමරිකල් ඩේටා එක තමයි ඒගොල්ලෝ මූව් වෙන්නේ. ඒගොල්ලෝ එවිඩන්ස් බේස් තමයි දේවල් පිළිගන්නේ. ආගමේ මෙහෙම කියපු පළියට දේවල් පිළිගන්න කැමති නෑ ඒගොල්ලෝ. තමන් අදහන ආගමේ මේක කියපු පළියට දේවල්. ඉතින් ඒගොල්ලෝ හැම වෙලේම බලන්නේ ඒගොල්ලෝ විශ්වාසය කියන එක ඒගොල්ලන්ට අඩු වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට ආගමික නායකයෝ මං කියන්නේ අපේ රටේ විතරක් නෙවෙයි ඉන්ටර්නැෂනල් ගත්තාම ආගමික ප්‍රජාව ගැන එහෙම නැත්නම් ආගම ගැන තියෙන විශ්වාසය පොඩ්ඩක් අඩු වෙලා තිනවා. ඕකට හේතුව තමයි අලුත් ජෙනරේෂන් එක හැම වෙලේම දේවල් පිළිගන්න කැමති තාර්කිකව. නම්බර්ස් එක්ක එවිඩන්ස් බේස් රිසර්ච් බේස්. හරිද? එහෙම නැත්නම් ඔබ්සර්වේෂන්. හරිද? අම්මගෙන් තාත්තගෙන් සීයාගෙන් පරම්පරාවෙන් ආපු පළියට දෙයක් පිළිගන්න කැමති නැහැ. පොත්වල කියපු පළියට දෙයක් පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ බලනවා මේක ඇත්තද? තමන් රෂනලි ඒක හිතනවා. ඉතින් අපි ඔය ඉමෝෂනලි and රෂනලි කියලා කියන්නේ දෙකක්, two extremes. දැන් ලංකාවේ South Asian countries වල ඇඩ්වර්ටයිස්මන්ට් ගොඩක් වෙලාවට ඉමෝෂනල්. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට heart එකට ඇඩ්වර්ටයිස්මන්ට් දානකොට European countries වල ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන් තරම් රෂනල් brain එකට. රෂනලි හිතන්න. දැන් උදාහරණයක් විදිහට ඉන්දියන් සවුත් ඒෂියන් එහෙම නැත්නම් අපි ගත්තොත් ඉන්දියා, ශ්‍රී ලංකා, නේපාල් ඒ වගේ රටක් ගත්තොත් පාකිස්තාන ඒ වගේ රටක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගත්තොත් ගොඩක් වෙලාවට හරි ඉමෝෂන්ස් නේ ක්‍රියේට් කරන්නේ. නමුත් අපි යුරෝපියන් කන්ට්‍රි එක BMW ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අරගෙන අපි ටිකක් වෙලා බලලා අපි පොඩ්ඩක් වෙලා යනවා අපිට ඩිකෝඩ් වෙන්නත් ඕක මොකද්ද මේ කිව්වේ කියන එක. මොකද අපේ ක්‍රවුඩ් එක රෂනලි නෙමෙයි අපේ ක්‍රවුඩ් එක ගොඩක් ඉමෝෂනල්. ඒගොල්ලන්ගේ රෂනල්. හරිද? ඒගොල්ලන්ට සමහරවිට අපේ ඉමෝෂනල් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පේනකොට ඒක ලොකු ටච් එකක් ඒක ලොකු ඉම්පැක්ට් එකක් වෙන්නේ නැහැ. ලොකු හිට් එකක් නැහැ. ඒගොල්ලන්ට රෂනල් ඇඩ්වර්ටයිස්මන්ට්. ඉතින් ওই රෂනල් and ඉමෝෂනල් කියලා කියන්නේ හරි two extremes. ඉතින් අලුත් පරම්පරාව අද ගොඩක් රෂනල්. regardless of geography. ඒ කියන්නේ අපි හිතමු මේක යුරෝපියන් රටක්ද නැත්නම් දකුණු ආසියාතික රටක්ද කියලා නෑ. අලුත් පරම්පරාව හැම වෙලේම දෙයක් ආපු පළියට පරම්පරාවෙන් ආපු පළියට පිළිගන්න කැමති නෑ. හැබැයි ඒගොල්ලන්ට ඒකින්ද අද විශ්වාසය තියන්න පුළුවන් කට්ටිය අඩු වෙලා තියෙනවා. දේශපාලඥයෝම විශ්වාස කරන්නේ නෑ. ආගමික නායකයෝ විශ්වාස කරන්නේ නෑ. මම මේ කියන්නේ නරකයි කියන එක නෙමෙයි. celebrities කියන්නේ ක්‍රීඩකයෝ වෙන්න පුළුවන්, නළු නිලියෝ වෙන්න පුළුවන්, මොන හරි ප්‍රසිද්ධ නම ඒ වගේ චරිත විශ්වාස කරන්නේ නෑ. හැබැයි ඒගොල්ලෝ විශ්වාසය කියන එක අපි ඒක අකමැත්තෙන් උනත් පිළිගන්න ඕනේ. ඒගොල්ලන්ට ලබා ගන්න බැරි වුණ විශ්වාසය ඒගොල්ලෝ කොහෙන් හරි හොයනවා. ඔය විශ්වාසය සමහරවිට බ්‍රෑන්ඩ් එකකින් අපිට ක්‍රියේට් කරන්න පුළුවන්. කමර්ෂල් වර්ල්ඩ් එකේ. රයිට්. ඒ විශ්වාසය අපිට අර ඔයගොල්ලෝ හැමදේම රිජෙක්ට් කරනකොට විශ්වාසය පැත්තෙන් අපිට බ්‍රෑන්ඩ් එකකින් ක්‍රියේට් කරන්න පුළුවන් ওই විශ්වාසය කියන එක. ඉතින් මේ විශ්වාසය කියන එක බ්‍රෑන්ඩ් එකකින් ඔයතන Apple එහෙම කරලා තියෙන මේ වැඩේ තියෙනවා. ගොඩක් ඒ වගේ ලෝයල් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. දේශීය දේවල් උනත් තියෙනවා. පර්ෆියුම් ගත්තොත් පර්ෆියුම් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඊට පස්සේ ඔය අපි හිතමු මොන හරි අපි ගොඩක් ලෝයල් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ක්ලෝතින් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. වෙහිකල්ස් තියෙනවා. ඉතින් ඒ වගේ අපිට විශ්වාසය කියන එක දිනා ගන්න පුළුවන් අලුත් පරම්පරාවේ බ්‍රෑන්ඩ්ස් වෙන්න පුළුවන්. ඕක දිනා ගන්න පුළුවන්. ඒකට මේ බ්‍රෑන්ඩ්ස් වලින් මාකටිං කරනකොට අපි දැනගන්න ඕනේ අලුත් පරම්පරාවටම අර 5 dimensions අර පංචේන්ද්‍රයටම මාකටිං කරනකොට ඒගොල්ලන්ට විශ්වාසය වැඩි වෙනවා. ඒකෙන් ක්‍රියේට් වෙන ක්‍රෙඩිබිලිටි එක ගොඩක් ලාස්ටිං ඉම්ප්‍රෙෂන් එකක්. ලොන් ලාස්ටිං. මුළු ජීවිත කාලෙටම බලපාන එකක්. ඔව්. ඉතින් විකසිත ඔය කතාව කියනකොටම මගේ ඔළුවට ආවේ මේ මම අනිත් ධර්මයන් අනිත් ආගම් ගැන වැඩි දන්නේ නැති නිසා බුද්ධ ධර්මය ගැන දන්න නිසා බුද්ධ ධර්මයේ මං හිතන්නේ ඔය කතා ටිකම නේද විකසිත මේ කියන්නේ පංචේන්ද්‍රය ගැනම කතා කරනවා ඒ වගේම මාකටිං ඒ කියන්නේ මේ මාකටිං කියලා කරලා නෑ. හැබැයි මේ අපි end of the day බැලුවොත් එහෙම මේ අදටත් තියෙන්නේ ඒක තමයි නේද? ඔය ඉතින් අපි හැමෝම පෘථග්ජන මිනිස්සුනේ මිරාජ්. ඔයත් කැමති පංචේන්ද්‍රය පිනවන්න, මමත් කැමති පංචේන්ද්‍රය පිනවන්න. මේක බලන මේ හැමෝම කැමතිනේ පංචේන්ද්‍රය පිනවනවා කියන එකට. අපි හැමෝම මේ උදේ දවල් රැ නැතුව වෙහෙසෙන්නේ අපේ පංචේන්ද්‍රය පිනවන්නනේ. අපි කටට රස කෑමක් කන්න, එහෙම නැත්නම් ඇඟට සැප වාහනයක යන්න, ගෙදෙට්ට ගිහිල්ලා හොඳට සැප පහසු කර අපි කියන්නේ හොඳ කම්ෆර්ටබල් ලයිෆ් එකක්, ලක්ෂරි ලයිෆ් එකක්. ඒ වගේ එකක් සොෆිස්ටිකේටඩ් ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න අපේ ඇඟට මේ හැම කියලා කියන්නේ අපේ ඇඟේ තියෙන ලාර්ජස්ට් ඕගන් එක. ලොකුම ඉන්ද්‍රිය තමයි හැම.
අපි ඒක පිනවන්නත් කැමති නේ. ඒක පිනවන්නනේ අපි මේ හැම ඊට පස්සේ දිව නාසය කන ඕක පිනවන එකනේ අපි මේ උදේ දවල් රැ නැතුව දුවන්නේ. ඉතින් ඕකට අපිට ඇඩ්‍රස් කරන්න පුළුවන් නම් ඔය ටච් පොයින්ට්ස් වලට අපිට ඇඩ්‍රස් කරන්න පුළුවන් බ්‍රෑන්ඩින් වලින් නම් මාකටිං වලින් නම් කමියුනිකේෂන් එක මාකටිං ගත්තොත් මාකටිං එහෙම නැත්නම් බ්‍රෑන්ඩින් ගත්තොත් බ්‍රෑන්ඩින් කමියුනිකේෂන් කියලා කියන්නේ ඇඩ්වර්ටයිසින් ඔය කම්පොනන්ට්ස් තුනෙන් අපිට ඔය අර පංචේන්ද්‍රයට ඇඩ්‍රස් කරන්න පුළුවන්. සමහරට එක බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් ඔය පංචේන්ද්‍රයටම ඇඩ්‍රස් කරන්න බැරුවේ. නමුත් ඕකෙන් at least අපිට 3 to 4 points අපිට touch points අපිට ඒකට approach කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඉතින් ඒක තමන් analyze කරලා දැනගන්න ඕනේ මොන මේක කරන්න කියන එක. හරි. විකසිත ඊළඟට මම එන්න යන්නේ අපි ගොඩාක් දේවල් මේ වෙනකොට ඉගෙන ගත්තා. ඒක පර්සනල් බ්‍රෑන්ඩින් කිව්වා වගේම වෙන දවසක මට වෙනම සෙෂන් එකක් ඕන පර්සනල් බ්‍රෑන්ඩින්. මොකද මේ බලන් ඉන්න ඔයාට ඒක ගොඩක්ම වැදගත් වෙන නිසා. ඉතින් අපි විකසිත පොඩ්ඩක් කතා කරමුද මේ අපි ඔයා කිව්වා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් e-commerce site එකක් මේක යූස් කරන විදිහ. දැන් මට පොඩ්ඩක් දැනගන්න ඕනේ SME. මම ගොඩක් වෙලාවට කතා කරන්නේ මේ වීඩියෝ එක බලන දහස් ගාණක් ගොඩක් වෙලාවට ව්‍යාපාර කරන අය, ගොඩක් උනන්දුවෙන් ඉන්න ස්ටාර්ට්අප් අය, ඒ වගේ කට්ටිය තමයි. ඒගොල්ලන්ට මේ පංචේන්ද්‍රයටම මාකටිං කරන්න පටන් ගන්නේ කොතනින්ද ඒගොල්ලෝ? දැන් අපි ලොකු බ්‍රෑන්ඩ්ස් කතා කරාට දැන් අපි උදාහරණයක් විදිහට ඒකටත් ගමුකෝ McDonald, KFC, Pizza Hut, එහෙම නැත්නම් අපි හිතමු Starbucks, රටවල් ගානක, cities ගානක මම හිතන්නේ විශාල ප්‍රමාණයක ඒගොල්ලන්ගේ ශාඛාවල් තියෙනවා. ඒක රටෙන් රටට ඒගොල්ලන්ට බලන්න බැරි හින්දා ඒගොල්ලෝ ෆ්‍රැන්චයිස් කරලා තියෙන ඇග්‍රීමන්ට් වලට ගිහිල්ලා දැන් ඒගොල්ලන්ට ඒක පවත්වාගෙන යන්න අමාරුයි. මොකද හේතුව පවත්වාගෙන යන්න කියන්නේ හෝමෝජීනියස්. ඒ කියන්නේ සර්විස් එක හෝමෝජීනියස් එකම විදියට හැම රටකම හැම සිටි එකකම දෙන්න අමාරුයි. හරි. දැන් ඒක අමාරු හින්දා ඇත්තටම මේගොල්ලන්ට ඒ ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරන්න. දැන් මතක ඇතිනේ ලංකාවේ ළඟදී McDonald's කියන එක ක්ලෝස් ඩවුන් කරා. ඒගොල්ලෝ විත්ඩ්‍රෝ කරගත්තා. ඒගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් එක. ඒ කරගත්තේ අර හෝමෝජීනියස් කියන ඒ කියන්නේ හැම රටකම තියෙන ස්ටෑන්ඩඩ් එක මෙහි ලංකාවේ මැච් නොකරපු හින්දා. මේන්ටේන් කරපු නැති හින්දා. නමුත් ඕක ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රෙනර් කෙනෙක් ගත්තොත් එයා සමහරවිට එක ටවුන් එකකට වෙන්න පුළුවන් කේටර් කරන්නේ. එහෙම නැත්නම් එක දිස්ත්‍රික් එකකට එක පළාතකට විතරයි එයාගේ නෙට්වර්ක් එක විහිදලා තියෙන්නේ. එහෙම නැත්නම් වැඩි මොනොතින් ලංකාව ඇතුලේ මේ අයිලන්ඩ් එකේ විතරයි. ඒකට එයාට හරි ලේසි මේ හෝමෝජීනියස් කියන ඒක අර ඒ කොච්චර අපි සර්විස් එකක් විදියට දෙනවා නම් ඒ හෝමෝජිනියස් විදියට දෙන්න හැදුවට පොඩි වෙනස්කම් තියෙනවා. ඔයාමයි දෙන්නම යන්නේ එකම බාබර්ගෙන් කොණ්ඩේ කපන්න නම් ඒ බාබර්ගෙන් ඔයාට හම්බෙන සර්විස් එක end of the day කොණ්ඩේ කපන විදිය මගේ ඔය පොඩි හරි වෙනසක් වෙනවා. මොකද සර්විස් එකේ හෝමෝජිනියස් කියන ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරන්න හරි අමාරුයි. ලේසි නෑ. ප්‍රොඩක්ට් එකක් අපි ටැන්ජිබල් ප්‍රොඩක්ට් එකක් ඒ ස්පෙસિෆිකේෂන්ස් වලට කම්පියුටරයිස් කරලා හරි සිස්ටමයිස් කරලා හරි ඒක ෆැක්ටරි එකෙන් බිල්ට් එකෙන් එළියට එන්නේ එකම විදියට. හරි කලාතුරකින් තමයි මැනුෆැක්චරින් ඩිෆෙක්ට් එකක් තියෙන්නේ. නමුත් සර්විස් එකක් හියුමන් සර්විස් එකක් අපි ලබා ගන්නවා නම් ඒකේ හෝමෝජිනියස් කියන මේක අඩුයි. නමුත් ඕල්මෝස්ට් සේම් අපිට එක ස්ටෑන්ඩඩ් එකකට යම්කිසි දුරකට අපිට පවත්වාගෙන යන්න පුළුවන් සමාන විදියට සර්විස් එක. එතකොට ඒක අපිට ප්‍රැක්ටිස් කරන්න ලේසි ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රෙනර්ස්ලාට. අපිට ඔය අපි දැන් කතා කරපු විදියට දැන් මම කිව්වා e-commerce platform එකක් කරනවා නම් ඩෙලිවරි කරනවා නම් කොහොමද ඒකට ඉන්ෆියුස් කරන්නේ ස්මෙල් එක, ෆ්‍රේග්‍රන්ස් එක, එහෙම නැත්නම් සවුන්ඩ් එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ? Tamanට වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඒකට කොහොමද අපි ක්ලික් කරන සවුන්ඩ් එක Tamanටම යුනික් දෙයක් ක්‍රියේට් කරන්නේ? කම්පිටිටර්ස්ලාට නැති කම්පිටිටර්ස්ලා try නොකරන සෙන්ස් එකක් ටච් කරන්න බලන්න. Tamanගේ යුනික් මේක. ඒ වගේම මට තව දෙයක් කියන්න ඕනේ විරාජ්. අපි ඉස්සෙල්ලා කතා කරා ආගම් ගැන. ආගම් වල උගන්වන දේවල් වල අපිට එක රැයින් ඇචීව් කරගන්න පුළුවන් දේවල් නෙමෙයිනේ අපි ගොඩක් වෙලාවට ආගමෙන් කියන්නේ. ඕවර්නයිට් අපිට දැන් බුදුහාමුදුරුවෝ ඕවර්නයිට් බුදුන් නෑනේ. ජේසුස් වහන්සේත් එහෙමනේ. ඕවර්නයිට් එයා ඇචීව් කරගත්තේ නෑ දේවල්. හරිද? එයා යම්කිසි උත්සාහයක් දරලා කැපකිරීම කරලා ඒ වගේ හැම ආගමකම එහෙමනේ යම්කිසි කැපකිරීමක් කරලානේ දේවල් මේව කරගන්න. දැන් අද කාලේ මම දකින දේ තමයි අපිට ඔය ඔන්ටර්ප්‍රෙනර් කියන්නේ ස්මෝල් ද මීඩියම් ද ලාර්ජ් ස්කේල් ද කියලා නෑ. ගොඩක් මාකටර්ස්ලාද විශේෂයෙන් ඕවර්නයිට් රිසල්ට් එක්ස්පෙක්ට් කරනවා. අද ඉන්වෙස්ට් කරලා ඉවර වෙලා අද ඇඩ්වර්ටයිස් කරලා ඉවර රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක හෙට බලනවා. එක්ක තා මාසෙකින් බලනවා. නෑ. මේක ලෝන් ලාස්ට් ඒකයි අද ගොඩක් වෙලාවට ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ හරි රිසල්ට්ස් ඩ්‍රිවන් වෙන්න ඇති. නම්බර් ඩ්‍රිවන් වෙන්න ඇති. ඒවා ඒකයි ගොඩක් తాවකාලික. සෝඩා බෝතලේ කැඩුවා වගේ තියෙන හයිප් එක ක්‍රියේට් වෙලා නැති වෙලා යනවා. නමුත් ආගම් වලින් ක්‍රියේට් කරන ඉම්ප්‍රෙෂන් එක ලාස්ටික්. සමහර ලාස්ටිං කියන්නේ පරම්පරා ගානක් යනවා. ඒ කියන්නේ ආගම් අවුරුදු 2000 ගණන් පැවතින්නේ. බ්‍රෑන්ඩ්ස් අද එනවා හෙට නැති වෙනවා. එක්ක බ්‍රෑන්ඩ් එකක තියෙන එක කැම්පේන් එකක් අද හොඳට ප්‍රසිද්ධයි. තා මාසෙකින් අහනකොට ඒ ජෙනරේෂන් එකෙන් අහනකොටවත් මතක නැහැ මොකක්ද කියපු ඇඩ්වර්ටයිස්මන්ට් එක කියලා. රයිට්? ඇඩ්වර්ටයිස්මන්ට් එකේ කියන්නේ මොකක්ද මේකේ කන්සෙප්ට් එක මොකකින්ද ආවේ මේ මාකට් එකට කියන එකවත් මතක නැහැ. සෝඩා බෝතලේ කැඩුවා. ඒ අර ඕවර්නයිට් අපි දේවල් ඒ වෙලාවේ ඉන්ස්ටන්ට් රිසල්ට් එකක් අපිට ක්‍රියේට් වෙනවා ඇති. ඒකෙන් මාකටර්ස්ලා සහ කම්පැනි එක සැටිස් වෙනවා ඇති. නමුත් අර ලාස්ටිං ඉම්ප්‍රෙෂන් එකක් ක්‍රියේට් කරගන්න ඒක ස්ටෙප් බයි ස්ටෙප් අර 5 ඩයිමෙන්ෂන්ස් වලින් අපි පොඩ හිමිට දෙන්න ඕනේ. ඒ දෙන එක තමයි හරි සොලිඩ් බේස් එකක්, කොන්ක්‍රීට් බේස් එකක් වෙන්නේ. ඒක ලාස්ටිං ඉම්ප්‍රෙෂන් එකක්. ඒකින්ද ඕවර්නයිට් දේවල් එක්ස්පෙක්ට් කරන්න එපා. බ්‍රෑන්ඩින් වලින් මාකටිං වලින් කරනකොට ලාස්ටිං ඉම්ප්‍රෙෂන් එකක් එහෙම නැත්නම් ලෝන් ලාස්ටිං ඉම්පැක්ට් එකක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ස්ටෙප් බයි ස්ටෙප් කරලා තමයි අපි එක්ස්පෙක්ට් කරන්න ඕනේ.
අනිවාර්යයෙන්ම. ඉතින් විකසිත අපි අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අවසාන භාගයට ආවත් මට ඉවර කරන්න හිතෙන්නේ නැහැ. බලන් ඉන්න ඔයාටත් තව දේවල් දැනගන්න තියෙනවා. හැබැයි මම කියන්නේ පර්සනල් බ්‍රෑන්ඩින් වලට විකසිත වෙනම දවසක අපිට සෙෂන් එකක් ඕන. ඉතින් අද මම ඉවර කරන්න කලින් අහන්න කැමති දැන් මේ අපි ගොඩාක් දේවල් කතා කරන්නේ. මේවා ප්‍රැක්ටිකලි කරන්න ගියාම ඔය කියන එක ඔය මම හිතන්නේ විකසිත අන්තිමට කියපු පොයින්ට් එකට මම සම්පූර්ණයෙන්ම එකගයි. කවුරු කෙනෙක් මාකටිං ඩිජිටල් මම හිතන්නේ ඒක අපිටත් ගොඩක් එක්ස්පීරියන්ස් ආවා මෙතෙන්ට ආපු සමහර අය ඇවිල්ලා ඔක්කොම ප්ලෑන් එක දුන්නට පස්සේ සතියෙන් බලාපොරොත්තු වෙනවා ඒකේ බූස්ට් එකක්. එහෙම වෙන්නේ නැහනේ. ප්‍රැක්ටිකලි මොනවද තියෙන ඉම්ප්ලිකේෂන්ස් මොකද මේක දැනගෙන ගියොත් ඔයාට ගොඩක් පහසු වෙයි. ඒක ගැන පොඩ්ඩක් කියමු විකසිත. දැන් අපි අර කතා කරන්නේද ලාස්ටිං ඉම්ප්‍රෙෂන් එකක් අර ආගමක තියෙන අර බිලීෆ් එකක් එහෙම නැත්නම් ලෝයල්ටි එකක් ඇදහිීමක් අදහනවා වගේ බ්‍රෑන්ඩ්ස් වලට ඉන්න ෆෑන් බේස් එකක් ඉන්නෝනේ. දැන් බලන්න ලොකු බ්‍රෑන්ඩ්ස් ගත්තොත් Apple ගත්තත් Lego ගත්තත් එහෙම නැත්නම් අපි ඒ වගේ තව අනිත් බ්‍රෑන්ඩ්ස් Louis Vuitton ගත්තත් Hugo Boss Armani ඒ වගේ ඒවා ගත්තත් ඒවටම ඉන්න ෆෑන් බේස් එකක් ඉන්නවා. ආගමක් වගේ මේ බ්‍රෑන්ඩ්ස් තින කට්ටිය ඉන්නවා. ඉතින් ඒ අර ගොඩක් වෙලාට ඕවර්නයිට් නෙවෙයි අර Apple උනත් ඕක ක්‍රියේට් කරලා ওই තත්ත්වයට ගෙනාවේ. හරිද? ඉතින් ඒකින්ද ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ. අපි Tamanට ගැලපෙන මුලින්ම Tamanට සෙන්සරි බ්‍රෑන්ඩින් වල ඔය පහම එක බ්‍රෑන්ඩ් එකකට එක වෙලාවකට අපිට ප්‍රැක්ටිස් කරන්න බෑ. සමහරවිට ඔයාලට වැඩි වුණොත් බිස්නස් ඇඩ්වයිස් මොකද බිස්නස් ඇඩ්වයිස් කියලා ටේස්ට් එක ඔයාලට ප්‍රැක්ටිස් කරන්න බෑනේ කොහොම ගියත් නේද? මොකද ඔයා මෙතන කැම විකුණන්නේ නැහැනේ. ඒතර ඔයාලට ස්මෙල් එක පුළුවන්, ටච් එක පුළුවන්, හියුමන් ටච් එක මොකක් හරි විදිහකට පුළුවන්. ඊට පස්සේ ඒ වගේත් පුළුවන්. නමුත් Tamanට සමහර වෙලාවට ප්‍රැක්ටිකල් ඉස්සෙල්ලා බලන්න Taman ඇසෙස්මන්ට් එකක් කරලා ඉන්ටර්නල් ඇසෙස්මන්ට් එකක් කරලා Tamanගේ බ්‍රෑන්ඩ් එක සහ අනිත් මොකද කම්පිටිටර්ස්ලා එක්ස්ට්‍රා මයිල් එකක් ගිහිල්ලා ඔය දේවල් කරන්න කම්මැලියද? ටයිම් එක කන්සියුම් වෙන හින්දා, එෆර්ට් එක යන හින්දා. මොකද අපි හැම වෙලෙම බලන්නේ ෆාස්ට් ඇන්ඩ් ක්වික් රිසල්ට් එකක්. හරිද? ඩිජිටල් පැත්තට යන්නේ ඒකනේ අපි. ඔව්. හරිම ටයිම් කන්සියුමින් හරිම අඩුයි. එෆර්ට් එක හරිම අඩුයි දාන්න තියෙන. හරිද? හරිම චීප් සමහරවිට කම්පැරටිව්ලි ගත්තාම පොඩි බජට් එකක් තමයි ඇලොකේට් කරන්න ඕනේ. ලොකු පරාසයකට මෙහෙම යනවායි කියලා. නමුත් ඒ ක්‍රියේට් වෙන ඉම්ප්‍රෙෂන් එක, ඒ ක්‍රියේට් වෙන හයිප් එක හරිම ඉන්ස්ටන්ට්. ඒක නැග්ගා ආයි අනිත් පැත්තට ඒ ඉම්ප්‍රෙෂන් එහෙම හයිප් එක එහෙමම බහිනවා. ඩික්ලයින් වෙනවා. හරිද? අර ලාස්ටිං ඉම්ප්‍රෙෂන් එකක් ඒ වගේ දෙයක් ක්‍රියේට් කරන්න නම් අපි හරි ප්ලෑන් එකක් ඇතුව හරි ස්ට්‍රැටජි එකක් ඇතුව ඉස්සෙල්ලාම තමන් පටන් ගන්න තමන්ගේ බ්‍රෑන්ඩ් එකට ගැලපෙන ටච් පොයින්ට්ස් මොනවද? හරිද? දැන් අපි e-commerce platform එකකට fully digitalize එකකට අපි කොහොමද මේක කරන්න කියන එක කතා කරා. ඒ වගේ තමන් බලන්න තමන්ට මොන වගේ ටච් පොයින්ට්ස් වලටද ඇඩ්‍රස් කරන්න පුළුවන් කියලා. අද ගොඩක් ක්ලයන්ට්ස්ලා එහෙම නැත්නම් අද ගොඩක් ඔන්ටර්ප්‍රනර්ස්ලා බිස්නස් වර්ල්ඩ් එක මේ කමර්ෂල් කමියුනිටි එක එක්ස්ට්‍රා මයිල් එකක් ගිහිල්ලා ওই දේවල් ඉම්ප්ලිමන්ට් කරන්න අකමැති. ඒක ටයිම් කන්සියුමින් සමහරලාට වේස්ට් එකක් කියලා හිතනවා. නැහැ. මේකේ ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. එක දවස් ඕගොල්ලන්ට ඒක ප්‍රැක්ටිස් කරනකොට මුළු ජීවිත කාලෙටම ඇති ඒක කස්ටමර් කෙනෙක්ට මතක හිටින්නේ නේද? අර මම කියවනේ නේද සමහරලාට ඒ කියන්නේ මම අන්එතිකල් විදියට නෙමෙයි එතිකල් විදියට ගත්තොත් සමහරලාට ඊළඟ පරම්පරාවට පවා ඒක පුරුදු වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද දවසේදී ඔයාට නොදැකපු පැත්තක් අද දවසේ දකින්න පුළුවන් වුණා කියලා. විශේෂයෙන්ම මාකටිං වල පංචේන්ද්‍රයටම මාකටිං කරන්නේ කොහොමද කියන එක අද දවසේදී ඉගෙන ගන්න පුළුවන් වෙන්නදී. ඉතින් මේක ඔයා ප්‍රැක්ටිස් කරන්න බලන්න විකසිත කිව්වාගේ ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි කරලා ඔයාගේ බිස්නස් එකත් ඊළඟ තැනට ගේන්න. ඉතින් විකසිතව සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාට අපේ බිස්නස් ඇඩ්වයිසර් කන්සල්ටන්ට්ස්ලාට ගියොත් ඔයාට විකසිතව රිසර්ව් කරන්න පුළුවන්, බුක් කරන්න පුළුවන්. ඔයාගේ තියෙන ගැටලුවක් තියෙනවා නම් ඒකත් කතා කරලා බලා ගන්න පුළුවන්. මොකද අර පංචේන්ද්‍රයට මාකටිං ගැන දරගන්න ඕන නම් විකසිතට කතා කරන්න. ඉතින් ඔයා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් දාන්න කමෙන්ට් එකක්. එතකොට තමයි අපිට මේ ඉන්පුට් එකත් එක්ක ඊළඟ සෙෂන් එකට යන්න පුළුවන්. එමුනා විකසිත බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම තවත් එකකදී ඉතාලම ඉක්මනින් හම්බ වෙමු. අනිවාර්යයෙන්. අයිබෝන්. අයිබෝන්.